මං කෙලින්ම අද යන්නම් සාකච්ඡාවට. ගිය සතියේ කියන්නේ අන්තිම ලෙක්චර් එකේ අපි ක්‍රියාමූල ගණනාවක් ඉගෙන ගත්තා. ක්‍රියාමූල ගණනාවක් ඉගෙන ගත්තා. මං සාරාංශයක් දුන්නොත් මෙතනදී ක්‍රියාමූල වශයෙන් අපි ඉගෙනගෙන තියෙනවා 53ක්. එතකොට මේ ලයිස්තුව පිළියෙල කරනකොට මම උපක්‍රමයක් භාවිතා කරා ඕගලන්ට මේ ලයිස්තුව දෙන්න. මම මොකද්ද භාවිතා කරපු උපක්‍රමය? ශබ්දය අනුව ඔව්. මම උත්සාහ කරා මේ ක්‍රියාපද වර්ගීකරණයකට ලක් කරලා ඔයගලන්ට කියලා දෙන්න. කියන්නේ කණ්ඩායම් වශයෙන් වෙන් කරලා කියලා දෙන්න උත්සාහ කරා. එතනදී මම මේ කණ්ඩායම් කරන්න පදනම් කරගත්ත ප්‍රධානම සංකල්පය තමයි මොකක්ද අර සරලතා මිස් කීවත් වගේ මේ අවසාන ඒ ක්‍රියා මූලය උච්චාරණය වෙන අවසාන ඒ අකුරේ තියෙන ඒ සර ශබ්දය අපි ටික උදාහරණ දැන් බැලුවොත් එහෙම මෙන්න මේ සාප්පිඩු කියන එකේ අවසාන ශබ්දය වෙන්නේ මොන ස්වරයේද? මොන වගේ ස්වර ශබ්දයක්ද තියෙන්නේ? ඌ ශබ්දයක්. එතකොට මෙන්න මෙතන තූංගු වාංගු ඕඩු පාඩු විලයාඩු ඒ සියල්ලමත් ඌ ශබ්දෙන් අවසන් වෙනවා. හරි. එතකොට ඔන්න දෙමළ භාෂාවේ තියෙන බහුතරයක් ක්‍රියාපද කියන්නේ ක්‍රියා මූල මං රෙකෝඩින් දැම්මද? ඔව්. බහුතරයක් ක්‍රියාමූල ඉවර වෙන ප්‍රධානම ශබ්දයක් තමයි මොකද්ද? උ ශබ්දය. මේ පේනවා අපිට මේ තූංගු වාංගු ඕඩු පාඩු විලයාඩු කත්තු නම්බු අනුප්පු ওই විදිහට උ ශබ්දෙන් අවසන් වෙනවා. ඊට පස්සේ මම තව සෙට් එකක් ගත්තා. ඒක ඒවා ඉවර වෙන්නේ මොන සද්දෙන්ද? ඊ සද්දෙන්. උදාහරණ ගත්තාම පඩි නඩි කුඩි පිඩි අඩි මුඩි සිරි කුලි කඩි විරි මම මේ ලයිස්තුවම දීලා තියෙනවා ඔයගොල්ලෝ මතක තියාගන්න. ඊ සද්දෙන් ඉවර වෙනවා. කදෙයි කියන එකත් මම ඒ කොටට ගන්නෙ කදෙයි නිනෙයි වයි මරයි වගේ ඒවා තියෙනවා. හරි. මේ රතු පාටය ගැන අපි දැනට කතා නොකරමු. ඊට පස්සේ මම ගත්ත කණ්ඩායම තමයි ශබ්දෙන් ඉවර වෙන ක්‍රියාමූල මර නඩ කඩ කල පෙර තිර. එතකොට ඔන්න ඔය විදිහට සමස්ත කියන්නේ දෙමළ භාෂාවේ තියෙන සමස්ත ක්‍රියාමූල සමස්තයම අපිට කණ්ඩායම් 5කින් හඳුනා ගන්න පුළුවන්. මම ඔක මුලින්ම හදනකොට කණ්ඩායම් 7කට හදාගත්තා. පස්සේ ඒක තව පර්ෆෙක්ට් හැබැයි ඒක ටිකක් සංකීර්ණයි. ඒ නිසා මම කරේ කණ්ඩායම් 7 අයින් කරලා කණ්ඩායම් 5කට මේක අරගෙන ඔය අහරෙන් මෙහෙන් ඔය කියන්නේ ඔය නිකන් පොට පැනලා තියෙන ක්‍රියාපද ටික පස්සේ මෙහෙම දෙනවා ඕගොල්ලන් ලේසියින්ද කොට. ඒතර කණ්ඩායම් 5යි. ඊට පස්සේ ඔය කණ්ඩායම් වලට අහු වෙන්නේ නැති නමුත් ප්‍රබලව භාවිතා වෙන තවත් ක්‍රියාපද 5ක් මම වෙනම ගත්තා. ඒවා තමයි වාතා පෝසෙයි සොල්. හරි. එතකොට අවසාන ශබ්දය අකුරේ අවසාන ශබ්දය අනුව වර්ගීකරණය කරා කියලා අර බැලූ බැල්මට මේක පේනවා. නමුත් ඇත්තට මම මේක වර්ගීකරණය කරලා තියෙන්නේ මොන කාලය අරබයාද? අතීත කාලයේ අරබයා තමයි මේක මේ වර්ගීකරණය කරලා තියෙන්නේ. අතීත කාලයට යන විදිහ සමානයි කියන සංකල්පය මත. හරිද? අතීත කාලයට යන විදිහ සමානයි කියන සංකල්පය මත. මම දැන් අතීත කාලය උගන්වන්නේ නැහැ. නමුත් මං අතීත කාලයෙන් කියාගෙන ගියොත් මම කෑවා. නාසා පිට්ටන්. කොහොමද කියන්නේ? නාසා පිට්ටන්. අන්නේ සාපිට්ටන් කීවා වගේ තමයි අනිත්
4 යන්නේ. நான் கூப்பிட்டன், தொட்டன், போட்டன், විට්ට. එතකොට අපි තූංගු කියන එක අතීත කාලයෙන් ගත්තොත් එහෙම මම නිදාගත්තා කියලා කියනකොට මට කියනවා நான் தூங்கினன் කියලා. කොහොමද කියන්නේ? තූංගිනන්. මේ අතීත කාලේ පාඩමක් නෙමෙයි. නමුත් අමතර දැනුමක්. තූංගිනන් කියලා මතක තියාගන්න පුළුවන් නම් ඕගොල්ලන්ට අනිත් සියල්ලම මතක තියාගන්න පුළුවන්. මම මිලට ගත්තා නම් நான் வாங்கினன், நான் ஓடினன், பாடினன், விளையாடினன், கத்தினன், නම්බිනන්, අනුප්පිනන්, වෙට්ටිනන්, කට්ටිනන්, කලට්ටිනන් කියලා මෙන්න මේ කණ්ඩායම ඒ විදිහට තමයි අතීත කාලයට යන්නේ. බැරි වෙලාවත් කියන්න වුණොත් එහෙනම් මම විසිකලා කියලා කොහොමද කියන්නේ? நான் வீசினன். හරි. ඊළඟ කණ්ඩායම ගත්තාම චන් කියලා යන්නේ අතීත කාලයට මම කරා නම් අතීත කාලයේ පඩිච්චන්, නඩිච්චන්, කුඩිච්චන්, පිඩිච්චන්, අඩිච්චන්, මුඩිච්චන්, සිරිච්චන්, කුලිච්චන්, කඩිච්චන්, විරිච්චන්, මඩිච්චන්, කදෙච්චන්, නෙනෙච්චන්, වෙච්චන්, මරෙච්චන් මෙන්න මේ තුන පාච්චන් වෙන්නේ නැහැ කියලා මං කිව්වා. පාත්තන්, එඩුත්තන්, කොඩුත්තන්. ඒක තන් වෙනවා. ඒ තුන. ඊට පස්සේ මේ සෙට් එක ගත්තාම උන්දන් කියලා යන්නේ. මරන්දන්, නඩන්දන්, කඩන්දන්, කලන්දන්, පුරන්දන්. ඒක තමයි පුරන්ද නාල්ලුනේ. තිරන්දන්, ඉරුන්දන්. මට පෙන්නුම් කරන්න ඕනේ ඒ කණ්ඩායම් වල අය ඒ විදිහටම අතීත කාලයට යනවා කියන එක. හැබැයි මෙන්න මේ පහ එක එක විදිහට යනවා. නා වන්දන් මං ආවා. நான் தந்தன் මම දුන්නා. நான் போனன் මම ගියා. நான் செஞ்சன் මම කළා. நான் சொன்னன் මම කිව්වා. ඔහොම යන්නේ. හරි. පාඩම අතීත කාලේ නෙවෙන නිසා මං අද පාඩමට යනවා. දැන් විධි ක්‍රියාව ඔයාලා කතා කරා. විධි ක්‍රියාවට මොකද්ද අපි දාගත්ත තියරිය? ක්‍රියාමූලය චුට්ටක් පොලයිට් කරගත්තා. පොලයිට් කරගන්න මොකද්ද අපි යොදාගත්ත මේ එක්ස්ප්‍රෙෂන් එක? උංග කියලා. වා වාංග. තා තාංග. තාංග. හරිනේ. එහෙම තමයි පොලයිට් වෙන්නේ දෙමළ භාෂාවේ. උදාහරණයක් විතර ගත්තාම එන්න කියන්නේ ප්‍රශ්නයක්නේ. එන්න කියන්නේ මොකද්ද කියන එකනේ. එන්න කියලා කියන්නේ. දැන් අපි දෙමළ චිත්‍රපටයේ දැකලා තිනවා වයිෆ් හස්බන්ඩ් ගෙන් මොකද කියලා අහනකොට එන්න කියලා අහන්නේ ගුටි කන්න වෙන හින්දා. එන්නෙන්ග කියලා අහනවා. ඔයාලට ඇහිලා ඇති. ඒ කියන්නේ උංග කියන්නේ යම් දෙයක් සැර බාල කරන්න පුළුවන් ක්‍රියාවක්. අපි කෙනෙකුට වා කියලා ක්‍රියා මූලෙන් කතා කරොත් වරෙන් ඵලයන් වගේ තමයි ඒකේ තේරුම. වා පෝ කිව්වොත්. ඒ නිසා අපි හැම වෙලෙම ක්‍රියා මූලයට උංග දාලා තමයි විධි ක්‍රියාව හදාගන්නේ. අද පාඩම මේක කියන්නේ නෙවෙයි. අද අපි කතා කරන්න යන්නේ ටිකක් අපේ මේ කෝස් එකේ තියෙන හොඳම සහ වැදගත්ම සහ වටිනාම කොටස. ඒක තමයි මේකේ ඉන්ෆිනිටිව් කේස් එකේ කියන්නේ අපි මේක එපා කියලා කොහොමද කියන්නේ. දැන් එන්න කියන්නේ වාංග. එන්න එපා කියන්නේ කොහොමද කියන එක තමයි අපි කතා කරන්නේ අද. වර වේනම්. ඔව් වර වේන්ඩම්. වර වේන්ඩම්. වේන්ඩම්. අපි දාන අපි එපා කියන්න අපි සාමාන්‍ය යොදන වචනේ තමයි වේන්ඩම්. හරිද? වේන්ඩම්. මේක මතක තියාගන්න ඕන. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දවසක් ස්ටේජ් එකේ කිව්වා නාගේ එල්ලෝරුම් ඔට්ටුමයාහ වාල වේන්ඩම් කියලා කිව්වා. මතකද? අපි සියලු දෙනාම සමගියෙන් ජීවත් වෙන්න ඕන නැහැ. එපා කියලා. ඊට පස්සේ පිටිපස්සෙන් කවුරුද කිව්වා? වේන්ඩම් නෙවෙයි සර්. වේන්ඩුම් කියලා. වේන්ඩුම්. ඊට පස්සේ එතුමා කිව්වා ගණන් ගන්න එපා. ඩාම් වෙනවා. ඩූම් ඩූම් වෙනවා. වෙනවා. හරි. එතකොට වේන්ඩාම් කියන්නේ එපා කියන එක. දැන් මම එපා කියන එක දැම්මා. සිංහලෙන් නම් වාංග කියන්නේ එන්න. එන්න එපා. ඒක සංස්කෘතිකයි එකඟයි.
හැබැයි එන්න එපා කියන එක අපිට දෙමළෙන් වාංග වේண்டாම් කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. වර වෙන්න. අපිට විධික්‍රියාව කියනවා නම් එතනින් ඒ සවාක්‍ය ඉවරයි. වැඩි ඕනේ එන්න එන්නද කියලා අපි අහනව නේද? ප්‍රශ්නයක් එන්නද? ඒකවත් අපිට මේකෙන් අහන්න බෑ. හරි වාංගයා කියලා එහෙම අහන්න බෑ. විධික්‍රියාව හැම වෙලෙම ස්ටොප් එකක්. එතනින් එහාට ඒකට මොඩිෆිකේෂන්ස් යන්නේ නැහැ. එහෙනම් වේන්ඩාම් කියන එක වාංග කියන එකට බද්ධ කරන්න බෑ. එහෙම කියලා ක්‍රියා මූලයට දාන්න පුළුවන්ද? ක්‍රියා මූලයට දාන්නත් බෑ. අන්න ඒ වගේ වෙලාවක තමයි අපි අලුත් දෙයක් ඉගෙන ගන්න වෙනවා. ඕකට දිනේෂ් කියනවා පිනිසාර්ථ කියලා. දිනේෂ් තමයි පිනිසාර්ථය කියන වචනේ මටත් ඉගැන්නුවේ. ඉතින් මමත් ඒකේ පිනිසාර්ථය කියන්නේ ඇයි කියන එක මන් දන්නේ. ඉගැන්වීමේ පහසුතක මම ඒකට පිනිසාර්ථය කියලා මමත් භාවිතා කරනවා. අපි අද ඉගෙන ගන්න යන්නේ මේ අපි ඉගෙනගත්ත ක්‍රියාමූල එපා කියනකොට කොහොමද ඒක හරි ගස්ස ගන්න කියලා. එපා කියන ආකාරයට. ඔම් බලන්න. මම පොඩ්ඩක් මේක විධික්‍රියා පැත්තට ගන්නම්කෝ. වාංග හැබැයි මේක අපි කියන්නේ වර වේන්ඩාම් කියලා. ඔන්න මතක තියාගන්න එන්න එපා. වර වේන්ඩාම්. වර වේන්ඩාම්. ඔය වාතා දෙන්න චුට්ටක් ළඟ ළඟ යනවා. වා වර වගේ තා තර වෙනවා. තර වේන්ඩාම්. පෝහ වේන්ඩාම්. පෝහ වේන්ඩාම්. යන්න එපා. යන්න එපා. සෙය්‍ය වේන්ඩාම්. සෙය්‍ය වේන්ඩාම් කරන්න එපා. සොල්ල වේන්ඩාම් කියන්න එපා. හරි තමන්ට අත්‍යවශ්‍ය වෙයි කියලා හිතන එකක් තියෙනවා නම් හයිලයිට් කරගන්න. සොල්ල වේන්ඩාම් කියන එක එහෙම හොඳයි නේද? අපිට කියන්න එපා කියලා කියන්න ඕන දේවල් ටික සොල්ල වේන්ඩාම් කියලා දාන්න පුළුවන්. උදාහරණයක් විදිහට බොරු කියන්න එපා. අම්මාவோடு சொல்ல வேண்டாம். අම්මා ඕඩු සොල්ල වේන්ඩාම්. බොහොම හොඳයි. අම්මත් එක්ක කියන්න එපා. බොරු කියන්න එපා. පොයි සොල්ල සොල්ල වේන්ඩාම්. වේන්ඩාම්. පොයි සොල්ල වේන්ඩාම්. හරිද? අපිට පුළුවන් පිනිසාර්ථ දෙකක් එකතු කරන්න. එන්න කියන්න එපා. එන්න කියන්න එපා. වර සොල්ල වේන්ඩාම්. මේ තියෙන පිනිසාර්ථය. එන්න කියන්න එපා. වර සොල්ල වේන්ඩාම්. එතකොට කාට හරි කියන්න එපා. අපි හිතමුකෝ කමල්ට කියන්න එපා. කමලුක්කු සොල්ල වේන්ඩාම්. එතකොට එහෙම කියන්න එපා. කොහොමද එහෙම කියලා කියන්නේ? අප්පඩි. அப்படி சொல்ல අප්පඩි வேண்டாம். සොල්ල වේන්ඩාම්. අප්පඩි සොල්ල වේන්ඩාම්. එහෙම කියන්න එපා. ඔය අප්පඩි කියන වචනේ ඉගෙන ගන්නකො පොතේ ලියා ගන්නකො. අප්පඩි කියන්නේ එහෙම. ඉප්පඩි කියන්නේ මෙහෙම. හරි. අර සින්දුව තියෙන්නේ අප්පඩි පෝඩු පෝඩු පෝඩු. එහෙම ගතින්නේ. අප්පඩි කියන්නේ එහෙම. හරි. අප්පඩි සොල්ල වේන්ඩාම්. අපිට පුළුවන් පෝහ වේන්ඩාම් කියන එකට ඔයාලට පුළුවන් යම්කිසි අර්ථයක් දෙන්න. පෝහ වේන්ඩාම් කියන්නේ යන්න එපා. කොහේ හරි තැනකට යන්න එපා. කොළඹුක්කු පෝහ වේන්ඩාම්. ටවුනුක්කු පෝහ වේන්ඩාම්. නේද? වීට්ටුක්කු පෝහ වේන්ඩාම්. வீட்டுக்கு போக வேண்டாம். නැත්තම් අපිට කියන්න පුළුවන් බස් එකේ ල කියන විභක්තිය. බස් ල පෝහ වේන්ඩාම්. ට්‍රේන් ල පෝහ වේන්ඩාම්. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න එපා. ඔස්ට්‍රේලියාක බෝට්ල පෝහ වේන්ඩාම්. போக வேண்டாம். තනියම යන්න එපා. තනිය தனியா போக පෝහ வேண்டாம். වේන්ඩාම්. தனியா வர வேண்டாம். තනිය වර වේන්ඩාම්. හරි. තනියම එන්න එපා. එතකොට
අවසරමා සොරට අවසරමා පොහොවෙන්ඩාම් වර வேண்டாம். අවසරමා වර வேண்டாம். හදිසියෙන් එන්න එන්න එපා. එපා. හරි. ඔයාලට ලියා ගන්න මම ඔය කියන්නේ. හරි. හැම එකම ටයිප් කර කර ඉන්න ගියොත් අර වෙලාවත් යනවනේ. අවසරමා වර வேண்டாம். දැන් සෙය්‍ය வேண்டாම් කියන්නේ කරන්න එපා. එතකොට අපිට පුළුවන් කරන්න එපා කියන එකට කියන්න. එහෙම කරන්න එපා. அப்படி செய்ய வேண்டாம். செய்ய வேண்டும். அப்படி செய்ய வேண்டாம். කරච්චල් செய்ய வேண்டாம். කරදර කරන්න එපා. කරච්චල් செய்ய வேண்டாம். මට කෑම හදන්න එපා. එහෙමත් කියපා. எனக்கு சாப்பாடு செய்ய வேண்டாம். சாப்பாடு செய்ய வேண்டாம். අම්මාවකු කරච්චල් செய்ய வேண்டாம். ඔව් අම්මට කරදර කරන්න. අම්මාක්කු කියන්නකෝ. අම්මාක්කු කරච්චල් කරච්චල් செய்ய வேண்டும். අම්මාක්කු කරච්චල් செய்ய வேண்டாம். හරි. අපිට මේ මං අර ඉස්සලගේ පිනිසාර්ථ ගලපන්නත් පුළුවන්. දැන් උදාහරණයකට දැන් පෝහ වේண்டாම් කියන එක යන්න එපා කියන එකනේ. අපිට හිතන්න පුළුවන් කියන්න යන්න එපා. සොල්ල පොහ වේண்டாම්. வேண்டாம். සොල්ල පොහ වේண்டாම්. வேண்டாம். එහෙමත් පුළුවන්. කියන්න යන්න එපා. කරන්න යන්න එපා. සෙය්‍ය පොහ වේண்டாම්. එහෙමත් පුළුවන් ඈ. හරි. ඔන්න අමාරුම පහ ඉවරයි. ඇයි අමාරුම පහ කියන්නේ? පස් දෙනා පස් ආකාරයක්. වා වර කියලා නවත්තන්න එපා. වාංග වර வேண்டாம். තාංග තර வேண்டாம். வர வேண்டாம். போங்க போங்க போக போக வேண்டாம். வேண்டாம். செய்யுங்க செய்ய செய்ய வேண்டாம். வேண்டாம். சொல்லுங்க சொல்ல சொல்ல வேண்டாம். வேண்டாம். சொல்ல வேண்டும். උඹ චුට්ටක් ඉන්නකෝ ඈ. හරි. ඔන්න මෙතනින් එහාට යන්නේ පැටර්න් එකකට. සාප්පිඩු කූප්පිඩු තොඩු පෝඩු විඩු. මම වේண்டாම් දානවා. சாப்பிட வேண்டாம். හරි ලේසි. සාප්පිඩ වේண்டாම්. මොකද ඒ වෙලා ක්‍රියා මූලයට මුණ දේ බලන්න. කූප්පිඩ වේண்டாම්. තොඩ வேண்டாம். පෝඩ වේට විඩ வேண்டாம். පැහැදිලිද? හරිම ලේසි. ක්‍රියාමූලයේ අර ඌ શબ્දය නැති වුණා. சாப்பிட வேண்டாம். சாப்பிட வேண்டாம் කියන්නේ කන්න එපා. කූපිඩ வேண்டாம் කියන්නේ අඬ ගහන්න එපා. තොඩ வேண்டாம் කියන්නේ එහෙනම් ස්පර්ශ කරන්න එපා. පෝඩ வேண்டாம் කියන්නේ දාන්න එපා. විඩ வேண்டாம் කියන්නේ හරින්න එපා. අතාරින්න එපා කියන අපි කියන්නේ විඩ வேண்டாம். ඔන්න ඔතනින් එහාට මේකට මම දානවා. තූංගු ඔය ඔක්කොටමත් අර තියරියම තමයි. ඌ සද්දේ කරන්න. කරලා කියන්න බලන්න මට. නිදා ගන්න එපා. தூங்க வேண்டாம். தூங்க කොහොමද? வேண்டாம். මිලට ගන්න එපා. வாங்க வேண்டாம். வாங்க வேண்டாம். දුවන්න එපා. வாங்க வேண்டாம். ஓட வேண்டாம். ඕඩ வேண்டாம். ගායනා කරන්න එපා. පාඩ வேண்டாம். සෙල්ලම් කරන්න එපා. விளையாட வேண்டும். விளையாடு. මාත් එක්ක සෙල්ලම් කරන්න එපා. எனக்கு விளையாடு. என்னோடு விளையாட வேண்டும். කෑ ගහන්න එපා. කත්ත வேண்டாம். வேண்டும். විශ්වාස කරන්න එපා. நம்ப නම්බ வேண்டும். வேண்டாம். යවන්න එපා නැත්තම් එවන්න එපා. அவரை நம்ப வேண்டாம். அனுப்பு. අවර නම්බ அனுப்ப வேண்டாம். வேண்டும். අනුප්ප வேண்டாம். යවන්න එපා. නැත්නම් අපිට வெட்ட WhatsAppல අනුප්ප வேண்டாம். இப்ப අනුප්ප வேண்டாம். ඔව්. කපන්න එපා. වෙට්ට வேண்டாம். வெட்ட வேண்டும். බඳින්න එපා.
කට්ට වෙන්න. කට්ට වෙන්න. ගලවන්න එපා. කලට්ට වෙන්න. අර අරක දිහා බලාගත්තාම කියන්න පුළුවන් නේ. අලවන්න එපා. ඔට්ට ඔට්ට வேண்டாம் වහන්න එපා. மூட வேண்டாம் මූඩ වේන්ඩම්. බනින්න එපා කියලා කියන්න පුළුවන් මේක. කතා කරන්න එස එපා. වෙන්න. පේස වේන්ඩම්. විසි කරන්න එපා. වීස වෙන්න. හෝදන්න එපා. කලව වෙන්න. களவு කරන්න එපා. පන්න සෙయ్య වෙන්න. අඬන්න එපා. නෑ පන්නු කියලා අල නෙමෙයි. වෙන්ඩම්. පන්න වේන්ඩම්. අලු අල වේන්ඩම්. හරි ලේසි. ගල වෙන්න. வேண்டும் ඒ මේ පිනිසාර්ථය හදාගත්ත ක්‍රමේ හරි ලේසි. අර ඌ සද්දෙන් තිබ්බ එක කරගත්තා. හරි. අපි ඉක්මනට අන් ටිකක් යන්. ඊ සද්දෙට මොකද වෙන්නේ? උත්ක එනවස. උක්ක වෙනවා. බොහොම හොඳයි. අමිල් තරංග කියන උක්ක වෙනවා බලන්න. படிக்க வேண்டாம் පඩික්ක වේන්ඩම්. ඔච්චරයි සීන් එක. නඩික්ක වේන්ඩම්. අඩික්ක වෙන්න. නඩික්ක වේන්ඩම් කුඩික්ක වේන්ඩම් බොන්න එපා. පිඩි අල්ලන්න එපා. පිඩික්ක වෙන්න. පිඩික්ක වේන්ඩම්. இருக்க வேண்டும் ගහන්න එපා. අඩික්ක වෙන්න. අඩික්ක වේන්ඩම්. ඉවර කරන්න එපා. මුඩික්ක முடிக்க වේන්ඩම් මුඩික්ක වේන්ඩම්. hina වෙන්න එපා. சிரிக்க සිරික්ක වේන්ඩම්. නාන්න එපා. කුලික්ක වෙන්න. குளிக்க රෑ வேண்டும் නාන්න එපා. එරවිල කුලික්ක ඉරව වෙන්න. කුලික්ක වෙන්නම්. නේද? இரவு குளிக்க வேண்டாம் කුලි කියන එක ඒගොල්ලෝ දැන් කුලි කියන එක ඒගොල්ලෝ නානවා කියව දැන් අපි නානවා කියව අපිට ඔළුවත් එක්කනේ මතක් වෙන්නේ හොදන එකනේ දැන්. ඒගොල්ලෝ කුලි කිව්වට මේ නිකන් අර ඔළුවේම නානවා කියන අදහස එන්නේ නැහැ. නිකන් අර වොෂ් එකක් දාගන්න Wash. වෙන්නත් පුළුවන්. එතකොට මේ ඒගොල්ලෝ මේ ඔළුවේ නානවට කියන වචන එතන මුළුහු කියලා. මුළුහු නම් මෙතෙන් දෙන්න ඕන. මුළුහ 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 වෙන්නම් වෙන්නම්. කියලා තමයි කියන්න ඕන. දැන් ඔයාලට ක්ලික් වෙනවා ඌ සද්දෙන් ආවොත් කොහොමද පිනිසාතර ගන්න කියලා. ආ ශබ්දෙන් ඉවර කරන්න. ඌ සද්දෙන් આવොත් සද්දෙට ගන්නවා. හරි. එතන අපි කුලි කිව්වහම නිකන් ඔළුවේ නානවා කියන එක නෙවෙයි කියන එක මම දැන් ඇඟ හොදනකොටත් කියන්න පුළුවන්. හරි. හපන්න එපා. පඩික්ක වේන්ඩම්. දිග පඩික්ක හරින්න එපා. විරික්ක විරික්ක වේන්ඩම්. படிக்க வேண்டாம் නමන්න එපා. මඩික් අඩික්ක වෙන්න. படிக்க வேண்டாம் පඩික්ක වේන්ඩම්. කතා කරන්න එපා. කදික්ක கதைக்க වේන්ඩම්. வேண்டாம் முடிக்க வேண்டாம் හිතන්න එපා. නෙනෙක්ක වෙන්න. එහෙම හිතන්න நினைக்க එපා. வேண்டாம் අපඩි අපඩි නෙනෙක්ක නෙනෙක්ක වෙන්න. වේන්ඩම්. එහෙම அப்படி කතා நினைக்க කරන්න එපා. வேண்டாம் අපඩි அப்படி කදික්ක වේන්ඩම්. கதைக்க வேண்டாம் අඩික්ක වෙන්න. තියන්න එපා. වයික්ක වෙන්න. වෙක්ක ඔක අපි කියන්නේ වෙක්ක වේන්ඩම් කියලා. ලේසියටම කියන්නේ වෙක්ක වෙක්ක වේන්ඩම්. වෙන්න. හංගන්න එපා. මරෙක්ක වෙන්න. මරෙක්ක වේන්ඩම්. මේකටත් එහෙම තමයි. බලන්න එපා. පාක්ක පාක්ක වේන්ඩම්. වෙන්න. ගන්න එපා. එඩුක්ක එඩුක්ක වෙන්න. වේන්ඩම්. දෙන්න එපා. කොඩුක්ක கொடுக்க වෙන්න. வேண்டும் කොඩුක වෙන්නම්. දැන් දෙනවා කියන එක තැන් දෙක තිබ්බනේ. ඉස්සෙල්ලත් කිව්වා තර වේන්ඩම් කියලා දෙන්න එපා. මට ඔව් මොකක්ද ඒකේ වෙනස? මට අපට නම් තා එන්නේ සර්. වෙන හරි. කෙනෙකුට දෙනවා නම් කොඩු වෙන්නේ. හරි. හරියටම කිව්වා ඒක. මේ ඒ කියන්නේ කොඩුක වෙන්ඩම් කියලා අපිට කියන්න පුළුවන් කෙනෙකුට දෙන්න එපා කියලා. ඒක මට හම්බෙන ගන්න. තව කෙනෙකුට දෙන්න එපා කියන එක තමයි ඒකේ තේරුම. එතකොට මට දෙන්න එපා කියලා අදහස් කරන්න ඕන නම් කියන්න ඕන තර වෙන්ඩම් කියලා. මේ ටිකත් ඒ විදිහටම යන්නේ. මේ බලන්න මරක්ක වේන්ඩම්. ඇවිදින්න එපා. නඩක්ක වේන්ඩම්. வேண்டாம் පහු කරන්න එපා. කඩක්ක කඩක්ක වේන්ඩම්. වෙන්න. කලවම් කරන්න එපා. කලක්ක කලක්ක වේන්ඩම්. වෙන්න. ඉපදෙන්න එපා කියලා ඉතින් අපිට කියන්න බෑනේ. ඒක මොකද දාන්නේ. නේද? ඉපදෙන්න එපා කියලා කියන්නේ මේ ප්‍රායෝගික නෑනේ. අරින්න එපා. තිරක්ක වේන්ඩම්. ඉන්න එපා. ඉරුක්ක වේන්ඩම්. එතකොට ඔයගොල්ලෝ ආපහු මේක සංක්ෂිප්ත කරලා බලපුවම පිනිසාර්ථයට ගිහින් තියෙන ප්‍රධාන ආකාර දෙකයි. එකක් තමයි ආ ශබ්දය ආ ශබ්දය ඊ ශබ්දය තියෙනවා එක්ක කියලා ගිහිල්ලා තියෙනවා ක්‍රියාමූලේ. අනිත් ඒවා ඌ සද්දෙන් ඉවර වෙන ඒවා ඌ සද්ද නැති වෙලා කියලා ගිහිල්ලා තියෙනවා. ඊට වැඩි ලෙසි මේක මතක තියාගන්න පොඩ්ඩක් කියලා බලලා. අර පහක්ගේ පස් ආකාරයකට ගිහින් තියෙනවා.
හරිද? දැන් අපිට මේක නිකන් අර ඉනි මගක් තියලා උඩට නැග්ගා වගේ දැන් මේකෙන් අපිට ගොඩාක් වැඩ දාන්න පුළුවන්. හරි. මේ පිනිසාර්ථය මේ පාඩම නැවත නැවත බලලා හරි පිනිසාර්ථය හදාගත්ත හැටි ඉගෙන ගන්න. ඒක ඉගෙන ගත්තාම අපිට අපි ඕවා උගන්ලා තමයි අර රාජ්‍ය භාෂා කතර පරීක්ෂණ ගොඩ දැම්මේ ඔය කට්ටිය. වේන්ඩාම් වේන්ඩු දැන් ඔය වේන්ඩාම් විතරක් නෙමෙයි ඔකට තව දේවල් දාගත්තා කියලා. ඔන්න මම අද ඊටු ටික වෙන් කරගන්නේ මම මෙනිකා ඉන්න ගමන් chat GPT එකෙන් ගහලා වාක්‍ය 100ක් ඉල්ලුවා. එදිනෙදා කතා කරන්න පුළුවන් වාක්‍ය 100ක් දෙන්න කියලා. ඔන්න මට වාක්‍ය 100ක් දුන්නා. 100 කීයක් තියෙනවද මෙතන? මම 100ක් ඉල්ලුවානේ. 100ක් තියෙනවා. අපි මේ 100 දෙමළෙන් කියන හැටි බලමු. හොඳයි නේද? සරි. Greetings and basic iteration. Hello. வணக்கம் වණක්කම්. Hello. වෙන ඒවා නැහැ. වණක්කම්. හැබැයි මේ ඉංග්‍රීසියෙන් තියෙන්නේ. කමන්නේ. මේ hello කිව්වොත් வணக்கம் වනක්කම් වණක්කම්. hi කිව්වොත් වනක්කම් වණක්කම්. හරිනේ. good morning. காலை කාලේ කාලේ වණක්කම්. වණක්කම්. බලන්නකෝ. වණක්කම් කියන එක කොච්චර හොඳද කියලා නිකන් අර Python මොකක්ද මේ Python කියන්නේ ලැන්ග්වේජ් එක. මේ අර ඒ කියන්නේ හරියම නිකන් අර නිකන් ලේසි නේද දැන් good afternoon කිව්වොත් மாலை මදිය வணக்கம் වණක්කම්. මාලේ වණක්කම්. මදිය මරු. වණක්කම්. මේ good evening කියන්නේත් ඒක තමයි. இரவு வணக்கம் සර් මදිය වණක්කම් කියන දවල් ඔව්. මදිය වණ. Good මෙහෙම එකක් afternoon. තියෙනවා. මම අර මේක දුන්නට ඔය භාවිතා කරන්නේ. இரவு මේ வணக்கம் ඔව් අපි සාමාන්‍යයෙන් වණක්කම් කියන එක භාවිතා කරනවා. හරිද? කාලේ වණක්කම් කියන එකත් භාවිතා කරනවා. කාලේ වණක්කම් කියලා. මාලේ වණක්කම් ඉරව් වණක්කම් වගේ දේවල් නිකන් එහෙම භාවිතා වෙන්නේ නැහැ ඇත්තටම. මේ අවුලක් නැහැ. අර මදිය වණක්කම් කියන්නේ සුබ මද්දහනක් වේවා. අවුලක් නැහැ. ඔයාලට යූස් කරන්න පුළුවන්. නමුත් මගේ ඇඩ්වයිස් එක තමයි වණක්කම් වලින් නවතින්න ආයේ. මේ කාලේ මාලේ වැඩක් නැහැ. මේ good night இரவு வணக்கம் නල්ලි ඉරව් රව වණක්කම්. වණක්කම්. අන්න ඒක ඉතින් අර ඒ මේ දැන් මේ ඉරව් වණක්කම් කියන්නේ නිකන් සංවාද අවසන් කිරීමක් නෙද? හරි. ඉරව් වණක්කම් ප්‍රශ්න නැහැ. සමහරු නල්ලිරව් කියලාත් කියනවා. නල්ලි රව. සමහරු කියනවා නල්ලිරව් කියලාත් නල්ලිරව්. කියනවා. රාත්‍රී ඔව්. ඉප්පඩිස්වා නල්ලිරව්. ඕ මේක මොකක්ද? නල්ලිරව් හරි. නල්ලිරව්. How are you? එප්පඩි සුහම්. சுகம் සුහම්. I am fine. நான் නල්ල සුහම්. நல்ல சுகம். நல்ல சுகம் Nice to meet you. நல்லமா හැම කියනවද நல்லமா මෙහෙම කියන්නේ. සන්දිප්පද නයිස් කියන එක නම් අපිට සන්තෝෂම් කියන එක තමයි කියන්න වෙන්නේ. හරිද? සන්තෝෂම් සන්දිච්ඡද සන්දිච්ඡද සන්තෝෂම්. කොහොම තමයි කියන්නේ. සන්දෝෂ. හමු වුණ එක සතුටක්. සන්දිච්ඡද. සන්දි කියන්නේ හමු වෙනවා. සන්තෝෂම්. සන්දිච්ඡද සන්තෝෂම්. See you later. மீண்டும் சந்திப்போம். ඒක හොඳයි. මීන්ඩුම් සන්දිප්පෝම්. නැවත හමු වෙමු. සන්දි කියන වචනෙන් තමයි යන්නේ. සන්දි කියන්නේ හමු වෙනවා. හරි. නැත්තම් see you later. මීන්ඩුම් කියන්නේ see you again. see you later නම් පිරහු. பிறகு சந்திப்போம். පිරහු සන්දිප්පෝම්. මේක පරිවර්තනම නෙවෙයි. polite expressions. බලමු. Please. සිංහල මීන් එක මොකද? ආ? තයව සෙයිද? තයව සෙයිද? මේක අනේ කියන එකනේ.
ඔව් අපිට ගන්න පුළුවන් එකම දෙක තමයි තයව සෙයිදු. Say. එහෙම නැත්නම් ඔයාලට ප්ලීස් කියන එකම යූස් කරන්න පුළුවන්. ප්ලීස්. තයව සෙයිදු. තයව සෙයිදු කියන එක ඉතින් අපි එහෙම ලොකුවට යූස් කරන්නේ ප්ලීස් කියන එක තමයි. හරි. thank you. නන්රි. නන්රි. Nandri. நன்றி thank you very much. මික්ක නන්රි. ගොඩක් මික්ක අය රොම්බ නන්රි. නන්රි කියලාත් කියනවා. රොම්බ කියන වචනයට වැඩිය මික්ක නන්රි කියන එක හොඳයි. මික්ක නන්රි. Mikka Nandri. you are welcome. කොහොමද කියන්නේ? පරවායිල්ල කියලා තමයි කියන්න වෙන්නේ. පරවායිල්ල. No අවුලක් problem. නැහැ කමක් නැහැ කියන එක තමයි අර උදව්වක් කරපුවාම ආපස්සට කියන එකනේ you are welcome කියලා. මේක පරිවර්තන නෙවෙයි ඈ. ඒක කියන විදිහ. excuse me. මන්නික්කවුම්. මන්නික්කවුම් மன்னிக்கவும் මන්නික්ක වේන්දු. I am sorry. මන්නික්කවුම්. ඒත් එහෙමයි. I am sorry කියන එක අපි Sorry. කියන මේ මන්නික්කවුම් කියන්නේ අපි කියන්නේ excuse me මන්නික්කවුම්. එතකොට I am sorry ඒක කියන්නේ එන්නයි Enna. Manikum. ඒක මෙහෙම කියනවා. මන්නික්කවුම්. එන්නයි කියන කොහොමද නෑ. මන්නිච්ච විඩුංග කියලා තමයි කියන්නේ. Manich Vidung. මන්නිච්චුඩුංග. මන්නිච්චිඩුංග. Manichudung. මන්නිච්චුඩුංග කියලා කියන්නේ මන්නිච්ච විඩුංග. මන්නිච්චුඩුංග. ඒ කියන්නේ Manichudung. මට ඇපොලොජයිස් කරන්න. that's okay. පරවායිල්ල. ಅದಕ್ಕೆ ಪರವಾಗಿಲ್ಲ. ಅದಕ್ಕೆ ಪರವಾಗಿಲ್ಲ ಓಕೆ ಕಮನ್ ಹೇಗ ಅವಳು තව වචනයක් දාලා තිනවා. දැන් පරවායිල්ල කියන කමක් නේ. හරිද? යා වෙල්කම් එකටත් තියෙන්නේ. ඉරුක් කට්ටුම් කියලාත් වචන තියෙනවා. ඉරුක් කට්ටුම්. තිබිච්ච දෙන්. තිබිච්ච දෙන් කියන්නේ මොන වගේ අදහසකින්ද ඒගොල්ලෝ කියන්නේ? ඒ කියන්නේ එහෙම උනදෙන් කියන්නේ. ඒ කියන්නේ Let it අපිට be. අවුලක් Give. නෑ. මොන හරි භාණ්ඩයක් බඩුවක් ගැන කියන්නත් පුළුවන් ඉරු කට්ටුම් කියලා. මේ අපිට මොන හරි දෙයක්කට දැන් හිතමුකෝ එක මේ ඔය අවුලක් නෑ අර හිතමුකෝ දැන් ඔය කමක් නෑ කියන එකට ගැලපෙන තැනක් තමයි ඉරු කට්ටුම්. දැන් that's okay කියන එක උනත් අපිට දැන් හිතන්නකෝ දැන් මොන හරි භෞතිකමය දෙයකට යූස් කරන්න පුළුවන් නේද? it's okay that's okay කියලා දැන් හිතන්නකෝ. දැන් මං අහන මම අපි උදාහරණයක් මං කාර් එක පාක් කරනවා කොහේ හරි තැන මං අහන මෙතන පාක් කරාට කමක් නැද්ද කියලා කාර් එක. එතකොට මං කියනවා that's okay. අනේ ඒ වගේ තැනකට නිකන් අර ෆිසිකල් දෙයක් නේ. ඉරකටු. තිබිච්ච දේ. no problem. பிரச்சனை இல்ல. ප්‍රශ්නේ இல்ல. பிரச்சனை. තවත් ක්‍රමයක් කියනවා නම් problem இல்ல. ப்ராப்ளம் இல்ல. of course. கண்டிப்பா உண்மையா? கண்டிப்பா. கண்டிப்பா கட்டாயம் கண்டிப்பா තමයි හරි වචන. කණ්ඩිප්පා අනිවාර්යෙන්ම නේද? that's fine. ඒක ඒත් අවුලක් නේ. ඒකත් පරවායිල්ල තමයි කියන්නේ. අපි තමන්න හඳුන්වා දීම බලමු. my name is එන්ඩ පේර් ඉන්ද්‍රජිත්. එන් පේර කියන්නේ අපි සාමාන්‍යයෙන් අපේ ලංකාව තුල එන්ඩ කියලා තමයි ඉන්දියාවේ එන් කියන්නේ ඉංග්ලිෂ් ඉන්දියන් ස්ටයිල් එකක්. ගැටලුවක් නැහැ. නමුත් අර අපි මෙහි හදාරන්නේ අපි කතා එන්ඩ පේර්. උංගඩ පේර් එන්න. ඔයාගේ නම මොකක්ද? உங்களோட பேர் என்ன? හරි. I am from කුරුණෑගල. எனது ஊர் குருநாகல். ඔව් එනද ඌර් කියන්න පුළුවන්. Endeavor. එන්ඩ ඌර් Kuruna. කුරුණාහල්. එහෙමත් මම මේක බලන්නකො. நான் கொழும்பில இருந்து வாரன். இருந்து வாரன். මං කොහේ හරි තැනක ඉඳලා එනවනම්
ඉඳලා හරිද? මං කොහේ හරි තැනක ඉඳලා එනවා නම්. එතකොට කියන්නේ මෙහෙම. මම කොළඹ ඉඳලා ඉඳලා ආන්ගේ මරමු. දවුරක් එන්නේ. ලියනම. එන්නේ කොළඹ ඉඳලා එන්නේ. මම කොළඹ ඉඳලා එන්නේ. Where are you from? එහෙනම් අර විදිහට උංගඩ ඌර් උගඩූර්. එදු කියලා තමයි අහන්නේ. එන්නේ. උංගඩ ඌර් එදු. උංගුඩ නැත්තම් මේක මෙහෙම ඊට වැඩිය හොඳ එකක් මන් දෙන්නම්. ප්‍රායෝගික එකක්. நீங்கள் எந்த இடம்? ඔම් තමයි අපි නම් අහන්නේ. நீங்கள் எந்த இடம்? ඔයා මොන ප්‍රදේශයේද? நீங்கள் எந்த இடம்? ඕක තමයි අපි අර උංගඩ ඌර් එදු කියන එක අපිනේ අර පොතේ ඉගෙන ගත්ත එකක් නේද දවසල. நீங்கள் எந்த இடம்? நீங்கள் எந்த ஊர்? I live here. நான் நான் இங்க இங்க இருக்கிறேன். இருக்கிறேன் කියන්න පුළුවන්. නැත්තම් වසික්කිරන් කියන වචනේ අපි යූස් කරන්නේ නැහැ. වසික් කියන්නේ වාසය කරනවා තමයි. හැබැයි අපි ඉරු කියන එකමයි ගන්නෙ. நான் இங்க இருக்கிறேன். I work here. வேலை நான் இங்க இங்க வேலை work வேலைக்கு பண்றேன். செய்கின்றேன். நான் வேலை செய்றேன். இங்க வேலை செய்றேன். ඔය செய்றேன். දෙකම හරි. நான் இங்க work பண்றேன். நான் இங்க வேலை செய்றேன். I am a student. நான் ஒரு மாணவன். student. ஸ்டூடெண்ட். நான் ஒரு student. එච්චරයි. ගොඩක් වෙලාට මම අර එදා කිව්වේ professions වගේ දේවල් අපේ ඔය තනතුරු වගේ දේවල් අපි ඉංග්‍රීසි වලින් කියනවා. ගොඩක් වෙලාට ඉතින් එහෙමම කියන්නේ. I am learning this language. நான் இந்த I'm learning Tamil කියලා දාන්නකො. படிக்கிறேன். I'm learning Tamil. நான் தமிழ் 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 படிக்கிறேன். படிக்கிறேன். I speak a little. நான் கொஞ்சம் கொஞ்சம் பேசுறேன். கதைக்கிறேன். கதைக்கிறேன். ஹா பேச- கொஞ்சம் கொஞ்சம் கதைக்கிறேன் கொஞ்சம் பேசி ඔය දෙකම හරි. நான் கொஞ்சம் பேசுறேன். கொஞ்சம் தமிழ் பேசுறேன். මෙතනදී මම වැඩි ලකුණක් දෙනවා මෙන්න මේ நான் கொஞ்சம் தமிழ் பேசுறேன் කියන එකට. හේතුව කදයි කියනෙත් කතා කරනවා තමයි. ඒක සංවාදයකට බරයි. කදයි කියන එක සංවාදාත්මකයි. සංවාදයක් වගේ දෙයක් තමයි ඒකේ ගම්මේ වෙන්නේ. හැබැයි පේසු කියන එක ක්‍රියාව. දැන් මම දෙමළ කතා කරනවා. ඒ කියන්නේ මේ මගේ හැකියාව. දැන් මම දෙමළ நான் தமிழ் பேசுறேன். Nice to கொஞ்சம் meet you again. අන්න අර கொஞ்சம் meet பேசலுங்க முடியும் කියනත් පුළුවන් නේද? ඔව්, கொஞ்சம் பேசலுங்க கொஞ்சம் முடியும். பேச முடியும். கொஞ்சம் பேச முடியும். පොඩ්ඩක් කතා කරන්න. Nice to meet you again. ඒක மீண்டும் ඒක மீண்டும் ඔන්න ඒක මට சந்திப்பது අවුල් නිසා කයින් කරනවා. ඒක කියන්න බෑ. மீண்டும் சந்திப்பது நல்ல மீண்டும் சந்திச்சது சந்தோஷம். 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 asking for help. ඔන්න අපි උදව් ඉල්ලනවා. Can you help me? ඔන්න අපිට පිනිසාර තෝරනවා. එනක්කු උදවි செய்ய முடியுமா? ඔන්න පුළුවන්ද? எனக்கு உதவி செய்ய முடியுமா? මට எனக்கு சின்ன எனக்கு சின்ன කරන්න உதவி செய்ய முடியுமா? පුළුවන්ද? ඔය තියෙන. எனக்கு உதவி செய்ய முடியுமா? නැත්තම් තව ක්‍රමයක් තියෙනවා. help பண்ண முடியுமா? எனக்கு I help need பண்ண help. முடியுமா? எனக்கு எனக்கு உதவி வேணும். ஒரு help வேணும். ඔය තියෙන. எனக்கு ஒரு help வேண்டும். නැත්තම් උදවි. help කියන වචනේ අවුලන්නේ. எனக்கு ஒரு help வேண்டும். Can you repeat that? ආයෙත් කියන්න පුළුවන්ද? කියන්න පුළුවන්ද? சொல்ல முடியுமா? சொல்ல முடியுமா? சொல்ல முடியுமா? மீண்டும் ஆய்- சொல்ல முடியுமா? மீண்டும். மீண்டும் சொல்ல முடியும். மீண்டும் சொல்ல முடியுமா? තව සුපිරි ක්‍රමයක් දෙන්නද? නැවත වතාවක් කියන්න.
திரும்பி சொல்ல முடியுமா? තිරුප්පි ඔරුක්කා. තිරුම්බි කියන්නේ හැරිලා. හරිද? திருப்பி sorry. තිරුප්පි. තිරුම්බ කියන திருப்பி වචනේ ஒரு යූස් වෙනව නැත්තේ නෑ. තිරුප්පි ඔරුකා සොල්ලුංග. ආයෙත් වතාවක් කියන්න. ඒක හොඳයි. තිරුප්පි ඔරුකා සොල්ලුංග. තිරුප්පි ඔරුකා සොල්ලුංග. திருப்பூருக்கு சொல்லுங்க. ඔරුක්කා කියන්නේ වතාවක්. வட்டாவா? ත ඔය ඔරුක්කා කියන වචනේ හරි ප්‍රබල වචනයක් දෙමළ භාෂාවේ. ඔයාලට අලුත් වෙන්න පුළුවන්. ඔරුක්කා. ඔරුක්කා. ඔරුක්කා කියන්නේ එකපාරක් කියන එක. நான் ஒருக்கா சொன்னேன் உங்களுக்கு මං එකපාරක් කිව්වා යාට. හැබැයි ඕක අපි යූස් කරනවා මේ විධානයක් දෙනකොට. ඒ කියන්නේ විධි ක්‍රියාවකට දාන. අපි කියනවා දැන් කාව හරි ගෙන්නන්න ඕන වාංග කියනකොට අපි කියන ඔරුකා වාංග. දැන් අපි නෝන හැම මට කතා කරනවා ඔරුකා වාංගලන් කියලා කියනවා. එතනදී අදහස් වෙන්නේ නිකන් අර එකපාරක් එන්න කියන එක නෙමෙයි. පොඩ්ඩක් සිංහලකේ පොඩ්ඩක් එන්නකෝ කියන එක තමයි පොඩ්ඩකට කොංජ මාංගලන් කියන බෑනේ. එහෙනම් මම මේ පැත්තට අඩියක් දෙකක් යනවා. කොංජ මාංග කියොත් නේද? පොඩ්ඩකට එන්න කියනවානේ. ඔව් හරි පොඩ්ඩකට එන්න කියන එක තමයි. ඒක පරිවර්තනය කරලා ගන්න බෑ. හැබැයි අපි යම් කිසි ක්‍රියාවක් කෙනෙක් ලව්වා කරවා ගන්න පොඩි අර එයාට පොඩි අර මේ උත්ප්‍රේරකයක් දෙන්න වචනයක් තමයි ඔරුකා කියන වචනේ. එතකොට මගේ ඔළුවේ රෙජිස්ටර් වෙනවා නිකන් මේක නිකන් වදයක් එන්න එකපාරයි එන්න කියන්නේ කියලා හරිද? එහෙමනේ. චුට්ටකට එන්න අපි කියන්නේ සිංහලෙන් කියන්නේ චුට්ටකට. දැන් පොඩ්ඩක් දැන් ෆෑන් ඔරුකා පොඩුංගලන් කිව්වම අර ෆෑන් පොඩුංගලන් කිව්වොත් එහෙම නිකන් අර ඒක නිකන් අර මට එනවාද නිකන් අන කරන්න කියලා හිතනවනේ. අර ෆෑන් ඔරුකා පොඩුංග කිව්වොත් ඇත්තට මේක දැන් මම සිංහල වුණත් මට ෆීල් වෙනවා ඒක ෆෑන් ඔරුකා පොඩුංගලන් කිව්වොත් ඒක කරලා දෙන්නම හිතනවා ඒක නිකන්. එහෙම ඔරුකා කියන වචනේ හොඳයි අර විධානයක් දෙන්න කලින් යූස් කරනවා නම් කෙනෙකුට පොඩ්ඩක් අනේ පොඩ්ඩක් මේ එන්නකෝ. දැන් මොකක් තරහ නැතුව ෆෑන් එක දාන්න කියන්නේ. ඈ තරහ තරහ නැතුව කියන එක න කෝවිකාම කියලාම කියන්න පුළුවන්. කෝවිකාම ෆෑන් පොඩුම කෝවිකාම ෆෑන පොඩුම. ඔරුකා කියන වචනේ බොහොම හොඳ වචනයක් ඈ. ඔරුකා. ඔරුකා වාංග කියනවා. ඔරුකා කියවට ඉරුකා කියලා කියන්නේ එහෙම නෑ. Please speak slowly. සිලෝවා කදින්ග. එහෙම කියන්න පුළුවන්. ස්ලෝවා නෙමෙයි. සිලෝවා. එහෙම නැත්නම් මෙදුවා. මෙදුවා කදින්. මෙදුව මෙදුවා කදින්. I don't understand. எனக்கு விலங்கு இல்ல. விலங்க இல்ல. எனக்கு புரியல. புரியல. පුරියල විලංගල පුරියල ඔය දෙකම යූස් කරනවා. විලංගල කියන්නේ තේරුන්නේ. පුරියල කියන්නේ නැක්කෝ විලංගල ඊට චුට්ටක් ස්ටෙප් එකක් ඉස්සරහට ගිහලා පුරියල කියන්නේ මට අවබෝධ වුන්නේ වැටහුන්නේ නැහැ කියන එක. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම අපිට දැන් කියන දේ තේරෙනවා නමුත් අවබෝධ වෙන්නේ නැති තැන් තියෙනවානේ. එහෙනම් පුරියල. දැන් අපි හිතමුකෝ දැන් කවුරු හරි අපිට මොනවා හරි දොසක් නගනවා කියලා හිතන්නකෝ. දැන් අපි උදාහරණයකට කියන ඒත් අපිට තේරෙනවා. එතකොට අපිට එනක විලංගෙල්ල කියලා කියනට වැඩිය මේක පුරියල. මට මේ ක්ලික් වෙන්නේ නැහැ කියලා අපි කියන්නේ. හරි. what does this mean? ඔය සිංහල කියන්නේ කොහොමද? මොකක්ද ඒකේ තේරුම? ඉදුක්ක විලක්කම එන්න. ඉදුක්කු මේකට තේරුම මොකක්ද? මොකක්ද මේකේ තේරුම? ඉදුක්ක විලක්කම එන්න. නැත්තම් ඉදිල එන්න අර්ථම්. මේකේ අර්ථය කොහොමද? ඉදිල එන්න අර්ථම්. ඒක බොහොම හොඳයි. ඉදිල එන්න අර්ථම්. හැබැයි ඒක නිකන් නෙගටිව් වගේ. ඒක වැඩක් නෑ මේක වගේ. දැන් අර
තේරුමක් නැහැ කියන එක විදිහක් මේක. இதுல என்ன அர்த்தம் இதுல? දැන් මේකෙන් ඇහුවොත් ඉදක විලක්කම් එන්න කියලා ඇහුවොත් එහෙම කෙලින්ම අපි දන්නවා මේ මොකද්ද මේකේ එක්ස්ප්ලනේෂන් එක මොකද්ද මේකේ තේරුම කියන එක තමයි මේ අහන්නේ. இதுல என்ன අර්ථම් කියොත් අර්ථම් කියන එක නිකන් අර්ථම් කියන එකේ තියෙන අර්ථය කියන්නේ අර ප්‍රයෝජනාත්මක දෙයක් කියන්නේ. අපි කියන අර කිසිම අර්ථයකට නැති වැඩ අර්ථය කියන වචනේ මේකට එනවා අදාළ වෙනවා. இதுல என்ன අර්ථම්? හැබැයි අපිට ඩෙෆිනිෂන් එක අහන්න පුළුවන්. இதுக்கு என்ன අර්ථම්? How do you say this? இது எப்படி சொல்றது? எப்படி சொல்றது? சொல்றது. අපි சொல்றன் කියන එක ඉගෙන ගත්තානේ. මම කරනවා නම් යම් දෙයක්. சொல்றன். හැබැයි අර අපි අර මම අපිට කියන එකට අදාළ කරගන්න නැතුව නමුත් ස්ටිල් අපිට ඒ ක්‍රියාව වර්තමාන කාලෙන් තියන්න ඕන නම් சொல்றது කියන්න පුළුවන්. ඒක අප්‍රාණවාචී. இது எப்படி சொல்றது? ඇයි දන්නවද? ඉදු කියලානේ පටන් ගත්තේ. ඉදු කියන්නේ අප්‍රාණවාචී. මේක කෙසේ පවසන්නද? இது எப்படி சொல்றது? எப்படி போறது? මේ හැම එකටම දාන්න පුළුවන් ඈ. වාරන් නෙමෙයි. රදු. කොහොමද යන්නේ? எப்படி போறது? Can you write it down? அது කියන්න පුළුවන්. ඒක. எழுத முடியுமா? எழுத முடியுமா? எழுது කියන්නේ ලියනවා. எழுதுங்க කියන්නේ ලියන්න. එහෙනම් எழுத முடியுமா? Can எனக்கு you show பேர் me? எழுத முடியுமா? Can you show me? කාට முடியுமா? කාට්ටු කියන්නේ පෙන්නනවා. காட்ட முடியுமா? කාට முடியுமா? පෙන්වන්න පුළුවන්ද? Thank you for your help. உங்களோட உதவிக்கு நன்றி. உங்களோட உதவிக்கு நன்றி. උඟට උදවික්කු නන්රි. ඔයාගේ උදව්වට ස්තුතියි. உங்களோட உதவிக்கு நன்றி. Everyday questions. Where's the bathroom? එංග නේද? bathroom එංග. bus stop எங்க එංග. time එන්න. එහෙමයි යන වෙලාව. නැත්තම් நேரம் එන්න. අපි නම් අහන්නේ time එන්න කියලා. අපි ඇහුවා එවලු. එදා ප්‍රශ්නවාචී පද ඉගෙන ගන්නකොට එව්වලව් නේද? ඉදු எவ்வளவு? එවලව්. මේ කීයද? මේක ෆ්‍රීද කියලා අහන්න පුළුවන් හොඳම අදු- ක්‍රමය තමයි. இது இது எவ்வளவு அது எவ்வளவு කියන තුනනේ අරක අදු කියන්නේ ටිකක් දුරින් තියෙන කන. ඒක අරක. இது It is எவ்வளவு free. அது எவ்வளவு? It is free. මේක ඉංග්‍රීසියෙන් අහන අපි. Priya. It free ah. It is Priya. It free ah. එහෙම අහන්න පුළුවන්. ෆ්‍රී කියන එකට වචනේ තමයි ඉලවසම්. අපි එහෙම කතා කරන්නේ කතා නේද? இது ඉලවසමා. ඉලවසමා. ඉලවසම් කියන්නේ ෆ්‍රී කියන එක. Free. Free is better. It free ah. இது ஃப்ரீயா? Is this open? එහෙම අහන්න පුළුවන්. இது ඒකත් අහන්න පුළුවන්. இது open ah කියලා අහන්න Open. පුළුවන්. இது ஓப்பனா? open ah කියලා කියන්නේ මේ open ah. open ah. open ah. ඒක නා වලින් යන්නේ. இது open ah. හරි. Is it far? தூரமா? දුරයිද? தூரம். தூரம் කියන්නේ දුර. කිට්ටවා? ළඟයිද? ළඟද? කිට්ටවා. කිට්ටවා කියන ඕක වෙන්ක ඈඩ් කරලා කියවොත් එහෙම කිට්ටවා කියොත් ළඟට වරෙන්. கிட்டவா? කිට්ටවා. What are you doing? என்ன செய்றீங்க?
நீங்க என்ன මොකද්ද செய்றீங்க? කියන්නේ? නීංගල් කියන එක මොකද්ද අත්‍යවශ්‍යමත් කියන්නේ? නැහැ. ඔව්. என்ன செய்றீங்க? මොකද්ද කරන්නේ? එංග போறீங்கள். කොහෙද යන්නේ? කොහෙද යන්නේ? කොහෙද යන්නේ? බේසික් ආන්සර්ස්. yes. ආම්. ඕම්. ආமா. ඕම් අපි කියන්නේ ඕම්. ආම නෙමෙයි අපි කියන්නේ ඕම්. ඔව්. ආම කියන්නේ හින්දි. හින්දි නෙමෙයි. ඉන්දියන්. ம், ம். ஆமா no. இந்திய. இல்ல. maybe. இன்னும் maybe. කොහොමද සිංහලෙන් කොහොමද කියන්නේ මේ? වෙන්න පුළුවන්. සමහර විට එහෙමද? සමහර විට මේබී කියන්නේ සිදුවිය හැක නේ නේ කියන්නේ. ඔව්. වෙන්න පුළුවන් කියන ඔව් ඒක නිකන් අර ඉංග්‍රීසි වල නම් නිකන් කොමන්ලි යූස් වෙනවා. දැන් අපේ දැන් දෙමළ භාෂාවේ නම් ලොකුට මේබී ඉරුකලාම් කියලා තමයි කියන්න වෙන්නේ. ඒ කියන්නේ ඉරිකලා. it can be වගේ නිකන්. පිළනේර සිල නේරම් තමයි මේකට හරියම වචනේ. සමහර විට කියන එක. ඉල නේර. සමහර විට එහෙම කියන්නේ සිල නේරම්. ඔව්. I think so. நான் அப்படி நினைக்கிறேன். ඔය බලන්න නිனைக்கிறேன். මම එහෙම ඔන්න දැන් හිතනවා. ඔයාලට එනවා පිනිසාර්ථ භාවිතාව. நான் அப்படி නිනෙයි එක්ක තමයි දාන්නේ. නිனைக்க மாட்டேன் කියන්න ඔන්න එකක් වෙනවා. මම යම් දෙයක් කරන්නේ නැත්නම් நான் அப்படி நினைக்க மாட்டேன். ඔව් මම යම් දෙයක් කරන්නේ නැත්නම් මාට්ටන් වේන්ඩම් නෙවෙයි. මොකද්ද? මාට්ටන්. மாட்டேன். මම එන්නේ වරමාට්ටන්. நான் வரமாட்டேன். තරමාට්ටන්. நான் சொல்ல மாட்டேன். மாட்டேன். සොල් අර අරයා කීවේ මලර කීවේ. සොල්ල මාට්ටන් කියලා. சாப்பிட மாட்டேன். කන්නේ. தொட மாட்டேன். අල්ලන්නේ. போட மாட்டேன். විඩ මාට්ටන්. විඩ මාට්ටන් කියනවා. විඩ මාට්ටන් නෑ කියනවා. අහිමි. තාරින්නේ උඹව මම. තූංග මාට්ටන්. නිදාගන්නේ මම. ඒ මාට්ටන් කියන්නේ මම ඈ. ம். කත්ත මාට් නම්බ මාට්ටන්. අන්න හොඳ එකක්. ம். නා නම්බ මාට්ටන්. பாஸ்கரன். මං විශ්වාස කරන්නේ. නා නම්බ මාට්ටන්. ඒක නිකන් සර්වකාලීන වචනයක්. මාට්ටන් කියන එක. நம்ப நீங்கள் நம்ப උංගල නම්බ මාට්ටන්. උංගල මම ඔයාව உங்களை நான் நான் உங்களை நம்ப மாட்டேன். உங்களை நான் யாரையும் நம்ப மாட்டேன். மாட்டேன். யாரையும் நம்ப மாட்டேன். ஆமா அவர் කිසි කෙනෙක් அவரும் நம்ப மாட்டேன். அவரை நம்ப நம்ம மாட்டேன். யாව මං විශ්වාස එයාව කරන්නේ. විශ්වාස කරන්නේ. அவரை நம்ப மாட்டேன். මේ බන්න நான் ஒன்றும் பேச மாட்டேன். ஒன்றும் பேச மாட்டேன். මම මුකුත් මුකුත් කතා කියන්නේ කරන්නේ. කියන්නේ. මුකුත් කියන්නේ කතා මුකුත් කරන්නේ. කතා කරන්නේ. මේ நான் ஒன்றும் சொல்ல மாட்டேன். சேம் නේ. நான் මුකුත් මම මුකුත් කියන්නේ. කියන්නේ. நான் ஒன்றும் சொல்ல மாட்டேன். பயப்பட வேற நான் ஒன்றும் சொல்ல மாட்டேன். நான் சாப்பிட மாட்டேன். කන්නේ. කොහොම நான் சாப்பிட மாட்டேன். මම කන්නේ නෑ. මං දැන් මෙහෙම කිව්වා. நான் சாப்பிடவே மாட்டேன். சாப்பிடவே මම மாட்டேன். කන්නේමනේ. කන්නේ වට තේරෙනව නේද යම් දෙයක්. අන්නේ තේරුම් ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. පරිවර්තනය නෙමෙයි. சாப்பிடவே மாட்டேன். දැන් අන්නේ වේ කියන ප්‍රත්‍යයක් දාගත්තා මම මැදට. එහෙම නෑ. ඔව්. சாப்பிடவே වරවේ மாட்டேன். මාට්ටන් නෙමෙයි. එහෙම වර මාට්ටන් කියන්නේ එන්නේ වරවේ මාට්ටන්. එන්නෙම නෑ. வரவே மாட்டேன். හරි. මං කියන්නේම නෑ. சொல்லவே மாட்டேன். சொல்ல மாட்டேன் නෙමෙයි. சொல்லவே மாட்டேன். අර වේ කියලා ප්‍රත්‍යයක් දැම්ම තිනු. අද
අද දිනේශට පන්තිය ගන්න බැරුව දිනේශ මේ අදාව කුරුණෑගල. දිනේශ ගත්තා මේ ඇටෝ 1 එක BYD. කුරුණෑගල තියෙනවා මේ කන්ග්‍රැචුලේෂන් කියලා. මැසේජ් එකක් දාන්න. ඇටෝ 1 එකක් ගත්තා මේ හොඳයි මාත් අදලා බැලුවා හවස. සෝ අපි අර ඉලෙක්ට්‍රික් බීතිකාවක් තිබ්බට එහෙම අවුලන්නේ වාහනේ හොඳ. කීයක් වගේ නවස්සේ? ඒක මේ වලබික්කුම් කියලා නේද කියන්නේ ගාන 83 කීයද කියලා ඈ? අහනවා. ගාන කීයද කියලා අහන වලබික්කුම් නේද? නෑ එව්වල කණක් එව්වල කණක් එව්වල කන එහෙමයි කණක් කියන එක ඇවිල්ලා නිකන් මම කියන්නේ දැන් වාහනයක ගාන හඳ ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් කණක්කු කියන්නේ අර අතින් ගානක් හදලා පෙන්නන්නේ මෙච්චර මේ මුදලාලිය දෙන්න අපිට. අර දැන් ඔය පොලෙන් ගිහලා බඩු සූණු අලලුණු අනම්මනම් ගත්තාම අර මුදලාලි කොලයක කුරුටු ගාලා කියන්නේ අපි ඒක තමයි ගාන කීයද කියලා අහන්නේ කණක් එව්වල. දැන් ප්‍රයිස් එක ගහනවා එව්වලව කියලා මහන්න. එතකොට එව්වලව. ඒක 80 මට කීවට 83යි. fully electric ද? ඒක fully electric. පෙට්‍රල් පාවිච්චි කරන්නෙම නැද්ද? නෑ නෑ. ඒ ඇටෝ 1 එක එහෙමයි. මේ කොච්චර රේන්ජ් එක කොච්චරද? විසල් ටික අහගත්ත එහෙම නැහැ 300 ගාණක්. ඒක නරක නෑ. ඔව් අවුලක් නෑ. මම මගේ නම් ටිකක් තාම ඒ කියන්නේ මේ මම නම් එච්චර එක එකනාගේ භාවිතාවන්ුනේ මේ මම ලොකු ෆෝවර්ඩ් එකක් තිබ්බේ නෑ මට හැමත් එයා ගත්ත දැන් අරන් මං පැදලා කියන්න කොහොමද තත්ත්වය කියලා මල්ල කියන ලස්සනයි හොඳයි වාහනේ තරණ අන්නේ වාහනයක් හම්බ වෙනවන්නේ අපිටද උදාහරණ ඔව් අපිට ඉතින් මේ සන්තකයට හම්බෙන්නේ නැහැ. ඉතින් අපිට මේ ඒ මේ ඔව් ඒක දිග කතාවක් දැන් අපිට පර්මිට් නේ හම්බෙන්නේ. එතකොට වාහන ගන්න එතකොට මේ අපි දැන් ක්ලාස් 2 3 ඉන්නකොට නම් පර්මිට් එක හම්බෙන්නේ නැහැ නේ ෆුල් පර්මිට් එක හම්බෙන්නේ නැහැ. එතකොට යම් කිසි පර්සන්ටේජ් එකකට තමයි පර්මිට් හම්බෙන්නේ. එහෙම ඒවා හම්බෙලා තියෙන්නේ. දැන් නමුත් දැන් පර්මිට් වල වාහන ගෙන්නන්න බෑ. ලංකාවේ දැන් පර්මිට් වල ගෙන්නන්න බෑනේ. ඒ නිසා ඒ පර්මිට් කොලේ තියාගෙන ඉන්න එක. ආණ්ඩුවේ වාහන ගැන ට්‍රේන් කතා කරලා කරපුවා තියෙනවා ඈ ට්‍රේන් කරලා සාලේ තියෙනවා ෆයිල් එක තියා ඉන්න. දැන් අනිත් පැත්තෙන් ගත්තාම අපිට ඇත්තම වැඩ කරන කාලය තුල ඉතින් අපිට ඒ රජයේ වාහන තියෙනවා. ඉතින් අපිට ඒ ගලපගෙන ඉතින් එහෙම කරගත්තා. ඒ නමුත් පෞද්ගලික පරිහරණයට භාවිත කරන්න බෑ රජයේ වාහනයක්. මේ අපි ඔය අපිට ටිකක් ඔය සීනියර්ස්ලා වුණාම නම් අපිට අසයින් වෙහිකල් එකක් ගන්න පුළුවන්. ටිකක් ඉතින් තව කල් යන්න ඕන. අසයින් වෙහිකල් එකක් ගත්තාම නම් අපිට රජයේ රියදුරක් එක්ක රජයේ වාහනයක් හම්බ වෙනවා. ඉතින් ඒකේ තම සීමිත කණ්ඩායමකට තමයි එහෙම හම්බෙන්නේ. කියන්නේ විශේෂ ශ්‍රේණියටම යන්න ඕන අපේ සේවාව වෙනවා. හරි. ඔන්න මාට්ටන් ගැන මං කිව්වේ. අපි ආපහු යන්න තෙන්න. I agree. ඒක ක්‍රම දෙකකට කරනවා. නාන් ඔත්තු කරන. නාන් ඔත්තු කර. ඔත්තු කරන. එහෙම කියනවා. මම පිළිගන්නවා. නාන් ඒට්රුකොල්රන්. මම මෙන්න මේකට කැමතියි. ඔත්තු කරන. ඒට්රුකොල්රන් කියන එක ප්‍රොෆෙෂනල්. මම ඒක පිළිගන්නවා. නා ඔත්තු කරන් කියනත් ඒකම තමයි. මම එක ගයි. නා ඔත්තුක්ක මාට්ටන් කියනවා. ඔත්තුක්ක මාට්ටන් කියන මම එකග වෙන්නේ නැහැ. නා ඔත්තු කරන්. ඔත්තු කරන්. I agree. ඔත්තුක්ක මාට්ටන්. නාන ඔත්තුක්ක මාට්ටන්. මේක චුට්ටක් ඩබල් චෙක් කරගන්න ඕන. මට ඇහිලා තියෙන විදිහ හරිනම් ඒක ඔත්තුක්ක මාට්ටන් තමයි. That's right. அது சரி. උංගලෝඩ ඔත්තුක්ක මාට්ටන්. එම් කියන්න පුළුවන්ද? උංගලෝඩ ඔත්තුක්ක මාට්ටන්. හරි. මම ඔයත් එක්ක එකඟ වෙන්නේ නැහැ. நான் உங்களோட ஒத்துக்க மாட்டேன்.
he disagrees. එයා එකඟ වෙන්නේ නැහැ. அவர் ஒத்துக்க மாட்டார். මාට්ටන් එන්නේ මට විතරයි. තව කෙනෙක් නම් පුරිමියෙක් නම් මාට්ටාර්. එහෙමයි නෑ නේ. නෑ. උංගල මාට්ටාර්. වල හිතමුකෝ දැන් තාත්තා කියලා. අපේ කසාදෙට ඔතුක්ක තාත්තා එකඟ මාට්ට වෙන්නේ. ඔතුක්ක මාට්ට எங்கட கல்யாணத்துக்கு அப்பா ஒத்துக்க மாட்டார். ඔත්තුක මාට්ටාර් ඉර් කියලා හොඳට ඇහෙන්න ඕන එක. ඔතුක්ක මාට්ටාර ඔව් ඒ කියන්නේ පිරිමි කෙනෙක් තව කෙනෙක් එකඟ වෙන්නේ නැහැ කියලා කියන්නේ. අදුශරි That's right. එදුශරි අදුසරි. That's wrong. අදු පුල. ශරීල්ල අදු පිල්ල පුල. සරි ඉල්ල කියන්නේ හොඳ නැහැ. හරි නෑනේ ඔව් හරි. හොඳ නෑ අදු පුල. ඒක වැරදි. අදු පිලයි පුලයි. අදු පිලයි ඔව් ඒ කියන්නේ අදු පිලේ පිලයි That's ඒ wrong. කියන්නේ ටී වෙන්නේ නැහැ නිකන් අල්පයන් එක කියන්නේ අදු පුල. අදු පිලයි හරි. අදු පුල. අදු පුල. අද තවර කියනවා. තවර කියන්නේ වරද. ඒ කියන්නේ තවර පුල. ඔය දෙකේ පොඩි ગેප් එකක් තියෙනවා. පුලයි. පුලයි කියන ෆෝල්ස් කියන්නත්. true false කියනකොට සරි හ්ම්. පුලයි. සරි පුල. ශරි පිලයි තවර කියනවා අර වරද නිවැරද කියලාද වරදක් කියලා අපි සාමාන්‍යයෙන් ඒක දෙන තවර. ඒ කියන්නේ අපි දැන් මොන හරි අපි දැන් දෙකම දැනගන්නකො. අද පුලයි කියන්නේ ඒක වැරදි. I understand. எனக்கு எனக்கு விலங்குது. විලංග எனக்கு விலங்கும் ஹோ எனக்கு விலங்குது. දෙකම හරි. எனக்கு விலங்குது. எனக்கு விலங்குது. මට තේරෙනවා. புரியுது. எனக்கு புரியுது. எனக்கு புரியுது. எனக்கு විලංග நீங்க என்ன சொல்ற எனக்கு விலங்குது. මේ විලංගුද කියන එක ඒ මොහොතට. ඔයා எனக்கு විලංගුම් කිව්වොත් ඒක ලොකු කාලයකට. ம். මට දෙමළ තේරෙනවා. எனக்கு විලංගුදා කියන්න බෑනේ எனக்கு விலங்குதா නේ உங்களுக்கு விலங்குதா. ඔයාට තේරෙනවද? உங்களுக்கு විලංගදා නැත්නම් කෙලින්ම අපි අහනවා. විලංගුදා? විලංගුදා? ඕක ඉතින් දෙමළ කියන වළංගුදා කියලා. මේ we විලංගුදා. understand කියන්නේ මට තේරෙනවා කියලානේ. ඔව් මට තේරෙනවා. ද විලංගුදා කිව්වම නිකන් නෑ ඒ ප්‍රශ්නයක් ප්‍රශ්නයක්. වගේද? ඔයාට තේරෙනවද? உங்களுக்கு விலங்குதா? මට කියන්න බෑගේ. මට තේරෙනවද කියලා අහන්න බෑනේ. உங்களுக்கு விலங்குதா? දැන් කෙනෙක්ගෙන් අපි අහනවා ප්‍රශ්න. මොන හරි කියලා ඉවරලා විලංගුදා කියලා අහනවා. Okay. මේ අපිත් ඔය දැන් එක එක අය කතා කරන එක එක විලාස තියෙනවනේ නේද? ගොඩක් අය අහනවා හරිද හරිද කියලා අහනවා නේද? සමහර කෙනා තේරෙනවද කියලා එහෙම අහනවා නේද? අංගේ තේරෙනවද කියලා අහන්නේ විලංගුදා. දැන් ගොඩක් ඔය පැහැදිලි කිරීම කරනකොට අපි චුට්ටක් කියලා අර ලිසන් එකෙන් අහනවා විලංගුදා කියලා. ඒතර එයා කියනවා ඕ විලංගුද කියලා කියන්නේ. ඔළුව හරි හොල්ලන්න ඕන. තේරුම් නැත්තම් විලංගු ඉල්ල. daily activities. I am eating. நான் சாப்பிடுறேன். අපිරුදු. சாப்பிடுறேன் නෙමෙයි. சாப்பிடுறேன். I am drinking water. நான் தண்ணி குடிக்கிறேன். හරිනේ. තண்ணි අඩිக்கிறන් කියොත් කතාව වෙනස් වෙනවා. තண்ணි අඩිக்கிறන් කිව්වොත් එහෙම අරක්කු බොනවා. ඔය දෙකම ඉතින් කියන්න ඕන මේ අවස්ථානුකූලව. ඒ කියන්නේ වතුර ගහනවා. හරි. තண்ணි අඩිக்கிறන්. තண்ணි කුඩිக்கிறන් කියොත් මම වතුර බොනවා. තண்ணි නැතුව කිව්වොත් මම බොනවා.
நான் குளிக்கிறேன். හරි. පිට පෝරන. வீட்டு I'm going home. ඒ කියන්නේ මෙහෙමයි. நான் நான் வீட்டுக்கு வீட்டுக்கு හරි. දෙකම දෙන්න. வீட்டுக்கு போறேன் නැත්තම් நான் வீட்ட போறேன். வீட்டுக்கு போறேன். I'm working. நான் මම වැඩ කරන ගමන් ඉන්නේ ඒකනේ තේරුම. நான் වෙන work பண்றேன்னு කියනට වැඩිය நான் வேலையா இருக்கிறேன்னு කිය තමයි හොඳ. නැත්නම් මම වැඩ කරන්නේ. නැත්නම් நான் வேலை செய்றேன். நான் வேலை செய்றேன். ඔක තමයි හරි එක. වැරදි මේක. ඒ I work කියන එක තමයි நான் வேலை செய்றேன். මෙතන තියෙන්නේ continuous එකක්. ඒක කියන විදිහ දැන් අද අපි ඉගෙනගෙන නැහැ. நான் வேலை செஞ்சு கொண்டிருக்கேன்னு කියලා කියන්නේ. අමාරුයි වගේනේ. வேலை செஞ்சு கொண்டிருக்கேன். நான் வேலை செஞ்சு கொண்டிருக்கேன். நான் வேலை செஞ்சு கொண்டிருக்கிறேன். නිකන් මම දෙන්නම් ඔයා මත යන්න. நான் படிச்சு கொண்டிருக்கேன். படித்துக் கொண்டிருக்கிறேன். படித்துக் கொண்டிருக்கிறேன். ඒ I'm දෙක reading. එක සමාන ගතියක් තියෙනවා. ඔව් நான் වාසි வாசித்துக் கொண்டிருக்கிறேன். வாசித்துக் கொண்டிருக்கிறேன். කොන්ඩිරුක්කරන්. දැන් කොන්ඩිරුක්කන් කියන එක තමයි මේකේ අපි කොන්ඩිරුක්කන් තමයි හරි වචනේ. අපි මේ කොන්ඩිරුක්කන් කියන්නේ මම යම් කිසි දෙයක් නැවත නැවත කර කර ඉන්නවා නම් අපි ඒක පූර්ව ක්‍රියාවත් එක්ක කොන්ඩිරුක්කන් කියලා කියනවා. ඒ කියන්නේ දැන් ඒක එහෙම දැනගන්නකො දැන් සරලම කළා මේ කොන්ඩිරුක්කන් කියන එක හැදිච්ච හැටි දැනගන්න ඕනේ නැහැ. මේක කොන්ඩු ඉරුක්කිරන් කියන එක තමයි මේකේ තේරුම. යම් කිසි ක්‍රියාවක් කරගෙන ඉන්නවා කියන එක තමයි තේරුම. දෙමළයි එහෙම ඒක කියන්නේ. வேலை செஞ்சு கொண்டிருக்கிறேன். செய்து கொண்டிருக்கிறேன். செஞ்சு கொண்டிருக்கிறேன். ඒ කියන්නේ ඒ ක්‍රියාව කර ඉන්නවා. රිපීට් වෙනවා. මේ කොන්ඩිරුක්කරන් කියන වචනේත් එක්ක හැම වෙලේම රිපීට් වෙනවා කියන එක තේරුම කියන්නේ. මම ස්ටඩි කරනවා. ඒ කියන්නේ ස්ටඩීින් කිව්වහම නිකන් අර ස්ටඩීින් නේද? ඒක යන රෙපිටිටිව් නේද? එතකොට මම කියවනවා පොතක් නෝ. එතකොට වාසිච්ච කොන්ඩිරුක්කරන්. ඕක දෙමළයි කියන්නේ. මම පොතක් කියවගෙන ඉන්නවා කියලා කියන්නේ. අපි කියන්නේ දැන් මම පොතක් කියව ඉන්නවා කියලානේ. ඒගොල්ලෝ කියන්නේ කියවගෙන ඉන්නවා කියලා. මොකද කොණ්ඩු කියන වචනෙන් තේරුම තමයි ගෙන කියන එක. දැන් මගේ යාළුවා කිව්වා අපේ මං තාත්තගේ අසනීප තාත්තේ මොකද කියලා දවසක් වල. ඉන්නවා බා බේත් බීගෙන ඉන්නවා කිව්වා. මං කිව්වා බේත් බීගෙන කියන මේ කටේ දාගෙන උඩ බලන් ඉන්නවද කියලා. ඊට පස්සේ මං හිතලම ඇහුවේ. ඇයි බං එහෙම අහන්නේ කිව්වා. මං කිව්වා බීගෙන ඉන්නවා කියන්නේ මචං ඒක කියන්නේ අතොරක් නැතුව කරගෙන ඉන්නවනේ කන්ටිනියස්ලි. ඒ කොහොමද කියන්නේ? මං කිව්වා කියන්නේ බිබී ඉන්නවා. බෙහෙත් බිබී ඉන්නවා. අර ඒගොල්ලන්ට දෙමළයිට තේරෙන්නේ නැති තැනක් ඔක ටැමිල් අයට. අපි කියනනේ කකා ඉන්නවා බිබී ඉන්නවා. කවදාවත් අල්ලන්න බෑ ඒගොල්ලන්ට. හොඳට බලන්න. එහෙම අල්ලගත්තොත් ටැමිල් කෙනෙක් සුපිරි ඉතින්. මට ඇහිල්ලම නෑ ටැමිල් අය. එහෙම කතා කරනවා. මම බිබී ඉන්නවා. මං කකා ඉන්නවා. මේ සිංහල පරිසරෙ හිටපයි මට ඇහිලා තියෙනවා. නමුත් ටැමිල් ඔය ආයේ සිංහල ඉගෙනගෙන කතා කරන අය කට්ටිය කාගෙන ඉන්නවා කියලා කියනෝනේ. කාගෙන ඉන්නවා කියලා එහෙමයි කියන්නේ. මං කාගෙන ඉන්නවා. එතකොට එහෙම මේ කාගෙන ඉන්නවා කියන්නේ ඕ කියලා එහෙමනේ නේද? දැන් ඒ කියන්නේ ඒගොල්ලන්ට අර කන්ටිනියස් ඇක්ෂන් එක සහ අර රිපීටඩ් ඇක්ෂන් එක වෙනසක් නැහැ ඒගොල්ලන්ට. දැන් අපිට යමක් අල්ලගෙන ඉන්නවා කියලා කියන්න පුළුවන්. හැබැයි දැන් අල්ලගෙන ඉන්නවා කියන එක වෙනයි අල්ලල්ල ඉන්නවා කියන එක වෙනයිනේ. අර ඒ දැන් අපි ඩබල් කරලා කියන්නේ. අල්ලල්ල ඉන්නවා මම බල ඉන්නවා නේද? මම නිකන් කහ ඉන්නවා. මම hina වෙවි ඉන්නවා. ඒ වගේ ඒවා ටැමිල්ලට අමාරුයි අල්ලන්න. ඒගොල්ලෝ කියන්නේ hina වීගෙන ඉන්නවා. මම බත් කකා ඉන්නා නෙවෙයි. මම බත් කාගෙන ඉන්නවා. එතකොට මම බිබී ඉන්නව නෙවෙයි මම බීගෙන ඉන්නවා.
මම ටීවී බල ඉන්න නෙමෙයි. කොහොමද කියන්නේ? මම ටීවී එක බලාගෙන ඉන්නවා. මේ ටික අපි අයින් කරමු දැන්ට ඔය ටික. describing things වලට යන්නම්. this is good. ಇದು නල්ලම්. මෙතෙන්ට අරක දාන්න පුළුවන්. ಇದು නල්ල නිල්ල. කියන இது சரியில்ல. இது சரியில்ல. හරි. මේක හොඳ නැහැ. இது சரி இது ලේසි. ලේසි කියලා මේ කියන්නේ. இது ලේසි. இது இது கஷ்டம். ரொம்ப லேசு කියන්න පුළුවන්. ගොඩක් இது ரொம்ப லேசு. லேசா இருக்கு. ரொம்ப லேசு. இது ரொம்ப கஷ்டம். இது මේක මත ලස්සන කියලා තේන්ද? இ- இது நல்லா இருக்கு කියන්න. ඒක තමයි හොඳ. இது நல்லா இருக்கு. ලේසා இருக்கு. එහෙම තමයි කියන්න ඕනේ. இது கஷ்டமா இருக்கு. இருக்கு. இது இன்ட்ரெஸ்டிங். இது මේක නම් இது முக்கியம். ඉන්ට්‍රෙස්ටිං කියන முக்கியம். இது முக்கியம். නෑ මුඛ්‍යම කියන වැදගත් නේ. ඒක හරි. இது ඉන්ට්‍රෙස්ටිං. මේක නම් ඉන්ට්‍රෙස්ටිං இருக்கு කියලා. ඇත්තටම මම අවංකවම කියන්නේ. එයාලා කියන්නේ இது ඉන්ට්‍රෙස්ටිං இருக்கு කියලා තමයි කියන්නේ. ඒක දෙමළම ඉරුක්කු වචනේ කියනවා. කියන්නේ මොකක්ද? ඈ? ඉරුක්කු ඒ කියන්නේ දැන් තියෙනවා. තියෙන විදිහ තමයි ඔක කියන්නේ. දැන් ඒ කියන්නේ අපිට දැන් ඉරුකු කියන්නේ තියෙනවා කියන එකනේ. ඒතර යම් කිසි දෙයක් පැහැදිලි කරනකොට දැන් අපිට ඉදු කස්ටම් කියලා නවත්තන්න පුළුවන්. නමුත් ඒක ප්‍රොෆෙෂනල් නෑ. දැන් අපි යම් කිසි දෙයක් ක තත්ත්වයක් නෙමෙයි කියන්නේ. එතකොට ඒක இது තිබීමක් கஷ்டமா තමයි. இருக்கு. කස්ටමා ඉරුක්ක. අපි එහෙමයි කියන්නේ. දැන් ඕක සරලවම කිව්වොත් ඉදු කස්ටම්, ඉදු ලේසි, ඉදු නල්ලම් කියලා අපිට කියන්නත් පුළුවන්. ඒක අපේ ආරට ගැලපෙනවා. හැබැයි ටැමිල් ආරට යනකොට අපි ඒක ස්වභාවයක් හැටියට ඒ අපි ඩිස්ක්‍රයිබ් කරන දේ තියෙන ස්වභාවයක් හැටියට තමයි කියන්නේ. කස්ටමා ඉරුක්ක. දැන් උදාහරණයක් ගත්තාම දැන් බඩගින්න කියන්නකො. මට බඩගිනි කියලා කියනකොට ලේසිම ක්‍රමය තමයි එනක පසි. හැබැයි ඒ වාක්‍ය ඉන්කම්ප්ලීට්. එනක පසි කියන එක. ඒක කම්ප්ලීට් වෙන්නේ එනක පසියා ඉරුක්ක. අර බඩගින්න කියන එක තියෙනවා කියලා කියන්නේ. එහෙම තමයි ඒ කම්බිනේෂන් එක කියන්නේ. මේ ඉන්ට්‍රෙස්ටිං එක අයින් කරන්න ඈ. මේ බලන්න. இது දැන් මෙහෙම කියන්න පුළුවන්. මං අර දැන් එතුමා ආපු නිසාම නේද? இது මුඛ්‍යම්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේක වැදගත්. முக்கியம். හැබැයි අපි තව ටිකක් ප්‍රොෆෙෂනලි කරනවා. இது முக்கியமா இருக்கு. මේ බලන්න. இது පුදුසු. මේක අලුත්. හැබැයි ඒක ලස්සන වෙන්නේ இது පුදුසා இருக்கு. ඒකනේ ටැමිල් නෑ කියන්නේ. මේක අලුත්ත තියයි කියලා කියනවා. තියයි කියන වචනේ ඒගොල්ලෝ භාවිතා කරනවා හරියට. හරි. this is old. இது පළසු. එහෙම නැත්තම් இது பழசா இருக்கு. පළසා ඉරුකු. මේ බලන්න. ಇದು பெருசு. නැත්තම් இது பெருசா இருக்கு. பெருசா இருக்கு. இது சின்னது. இது சின்ன இருக்கு. சின்னது. මේක කියන්නේ இது சின்னனா இருக்கு කියලා කියන්නේ. කොහොමද කියන්නේ? சின்னனா இருக்கு. சின்னனா இருக்கு. social communication. what do you think? என்ன நினைக்கிறீங்கள்? என்ன நினைக்கிறீங்கள்? I like it. எனக்கு விருப்பம். எனக்கு விருப்பம். எனக்கு அத விருப்பம். எனக்கு விருப்பம்
ඉල්ල මට කැමති නෑ. එහෙමයි කියන්නේ. විශේෂ අවස්ථාවක් මේක. எனக்கு விருப்பம் இல்ல. That sounds good. මොකද ඔක සිංහලෙන් කොහොමද කියන්නේ? ඔක සිංහලෙන් එන්නේ නැහැ නේද ලොකුට? it's okay වගේ කියන එක. ඒ කියන්නේ that sounds good කියන්නේ නිකන් බොහොම ධනාත්මකයි මොනවද දෙයක් නේ? ඔව්. මේ ඒක හොඳයි වගේ. එහෙම නෙමෙයි නේද ඒකෙන්නේ. ඒක එන්නේ නිකන් අර sounds good. that sounds good. නිකන් හොඳයිම කියන්නෙත් හොඳ නෑ. පාටයි. එක හොඳ මගුවක් ඒක පාටයි. ගැලපෙනවා රාගෙට නිකන්. හොඳ. ඔව් අපි හිර වෙන තැන් ඔව්. ඒක ගැලපෙනවා වගේනේ අර. ඔව් ගැලපෙනවා කියන්නේ. that sounds good. හොඳ පාටයි. හොඳ පාටයි. යා එහෙම කියන්නත්. ඒක හොඳ පාටයි. that කියන්නත් sounds පුළුවන්. නෑ ඕක ඇවිල්ලා නිකන් මට තේරෙන හැටි that sounds good කියන්නේ නිකන් අර හොඳයිනේ. නිකන් හොඳයි වගේ. මේකට ටිකක් ගලපන්න අමාරුයි. මම චුට්ට හරිනම් ඒක. That's a good idea. ඒක හොඳයි. அது நல்ல ஐடியா. நல்ல யோசனை කියන්නේ நல்ல யோசனை කියන එක හොඳයි. ඉතින් කියන්නේ නමුත් ஐடியா කියන වචනේ කොමන් නේ. நல்ல ஐடியா. නැත්තම් දැන් ඔයාලා කියනවා නම් දැන් අපිට යෝසනේ. ඒ කියන්නේ අදහස. ඈ එතකොට සින්දනේ සිතවිල්ල කරුත්තු ප්‍රකාශය හොඳ පදාන්න පුළුවන් நல்ல யோசனை හොඳ අදහස நல்ல சிந்தனை හොඳ සිතවිල්ල நல்ல කරුත්තු හොඳ ස්ටේට්මන්ට් එකක් let's go போகலாம் කොහොමද කියන්නේ போகலாம் wait a moment கொஞ்சம் இருங்க லேசி கொஞ்சம் இருங்க ஒரு நிமிஷம் இருங்க විනාඩියක් ඉන්න මේවා ලේසිනේ මෙහෙ එන්න இங்க வாங்க මෙහෙන් දෙපා இங்க வர வேண்டாம் look at this இதை பாருங்க இத பாருங்க இத අනුක්ත කරලා තියෙන්නේ ending conversations ඔන්න ආපහු වෙනවා පිනිසාර්ථය මට යන්න ඕන வேண்டும் நான் කියලා එන්නේ நான் போக வேண்டும் මට නෙමෙයි මම යන්න ඕනේ එහෙමයි කියන්නේ ඒගොල්ලෝ நான் போக வேண்டும் I have to go that I should go මේක හරිම පරිවර්තන නෙමෙයිනේ නමුත් මෙහෙම කියන්න පුළුවන් I have to go කියන්නේ ඒක කියන්නේ நான் போக வேண்டியிருக்கு நான் போக வேண்டியிருக்கு එහෙමයි කියන්නේ මට යන්න වෙලානේ මට යන්න වෙනවා நான் போக வேண்டியிருக்கு නමුත් මම මේ වෙලාවේ හැටියට ඔයාලට තියෙන දැනුම් මට්ටමත් එක්ක මම நான் போக வேண்டும் කියලා කියන්න. ওই දෙකේම පොඩි පරතරයක් තියෙනවා. talk to you later. பிறகு கதைக்கிறேன். பிறகு கதைக்கிறேன். see you tomorrow. நாளைக்கு சந்திப்போம். take care. කවනම් have a nice day ඒව කියන්නේ අපි have a good trip එහෙම කියනවා සන්තෝෂமா போயிட்டு வாங்க එහෙම කියන්න පුළුවන් සන්තෝෂෙන් ගිහින් එන්න good luck வாழ்த்துக்கள் සුබ පැතුම්
මේ ටික ඕනේ. බන් වාල් තුක්කල්. good luck. දැන් අද දිනේශ් සර් අපිට කියනවා. වාල් තුක්කල්. සුබ උපන්දිනයක් වේවා. පුරන්දනාල් වාල් තුක්කල්. හරි ලේසි ඒගොල්ලෝ. වාල් තුක්කල් තමයි ඊට පස්සේ හැම එකටම. පුරන්දනාල් වාල් තුක්කල්, කල්යාණ නාල් වාල් තුක්කල්. හැබැයි මරුණාම කියන්නේ මේ නේද? පුත්තාණ්ඩු වාල් තුක්කල්. සුබ කියන හැම එක යන්න කොහොමද ඒක ඈ? කරන්නේ? සුබ කියන එක good. සුබ. ඕක මේ සෙන්ටෙන්ස් පැටර්න් එකක් නේ. දැන් ඕකට ඉනිය කියන වචනේ භාවිතා කරනවා. ඉනිය පුරන්දනාල් වාල් තුක්කල් කියලා සුබ. නමුත් සුබ කියන එක නෙමෙයි ඉනිය කියන්නේ. ඉනිය කියන්නේ නැවුම් කියන වගේ තේරුමක් නේ. නිකන් අර. එහෙනම් නමුත් දෙමු. අපි Hello. සිංහලෙන් සුබ කියන ඔව්, එකට තව දෙමළෙන් ඉනිය කියලා අපි කියනවා. නමුත් ඒක නියම පරිවර්තනයක් නෙමෙයි. මොකද්ද උනේ? මොකද්ද? වෙන වචනෙකුත් නැහැ. ඉනිය පුරන්දනාල් වාල් තුක්කල්. ඒක තමයි කියන්නේ සුබ මාළේ උපන්දිනයක් වේවා. මේ ඔයිට කලින් ට්‍රේනින් වුණ කට්ටියද? ඉනිය පුරන්දනාල් වාල් තුක්කල්. අර ඉනිය කියන්නේ නිකන් අර නැවුම් කියන තේරුම මට තේරෙන විදිහට. සුබ කියන එකයි හොඳ කියන එකයි සිංහලෙනුත් තේරුම් දෙකක් නේද? තේරුම් දෙකක් නෙනේ. සුබ කිව්වහම නිකන් අර ඒක ටිකක් අර සුබ අසුබ වගේ නේද? ඔව්. සුබ අසුබ දැන් අර දැන් මේ තව එකක් තියෙනවා. දැන් සුබ විදිහට සුබ පතනකොට නල් වාල් තුක්කල් කියලාත් කියනවා මේ සරලතා මිස්. නල් වාල් තුක්කල්. පුරන්දනාල් නල් වාල් තුක්කල්. ඒ කියන්නේ ටිකක් අර වාල් තුක්කල් කියන එක ටිකක් අර තව සුබ කරලා කියනවා. නල් වාල් තුක්කල්. සුබම සුබ උපන්දිනය. සුබම සුබ අන්න ඒ වගේ. පුරන්දනාල් නල් වාල් තුක්කල්. හැබැයි ඉතින් අපි සාමාන්‍යයෙන් දෙමළ භාෂාවේ සුබ පතනවා නම් වාල් තුක්කල් කියලා තමයි කියන්නේ. වාල් තුක්කල්. එතන තියෙන අල්කයන සයිලන්ට්. අල් කයන්නද? නෑ ඒක යන්තම් අල්කයනක් තියෙනවා. යන්තම් ටච් වෙනවා. ඔය දෙකම අල් ලකුරු ටච් වෙනවා ඈ. සයිලන්ට්ම වෙන්නේ නැහැ. දෙමළ භාෂාවේ අල් ලකුරු ටච් වෙනවා. ඕකේ. හරි. පිනිසාර්ථයෙන් වාක්‍ය හදන්න බලන්න. අපි මේක තව චුට්ටක් ඉස්සරහට අරගෙන යනවා දැන්. අපි අද වේන්ඩාම්නේ කතා කරේ. තව දේවල් මේකෙන් කියන්න පුළුවන්. වේන්ඩාම් කතා කරා, මාට්ටන් කතා කරා. පින්සාතේ හදිච්ච හැටි බලන්න. නැවත අධ්‍යයනය කරන්න. එහෙනම් අදට ඇති. අද ගොඩක් අපි සාකච්ඡා කරා. අද මේ කෝස් එක ඉවර කරාට පස්සේ අපිට ඔව්. එක්සර්සයිස් කරන්න පුළුවන් මේ පොත්තක් සල්ලි දීලා ගන්න ඒවා තියෙනවද? රෙකමන්ඩ් කරන්න පුළුවන්ද? අපේ මේ අමිල අසිරේ. අපේ නම් එහෙම නෑ. හැබැයි මේ මට ඒක නෑ ලංකාවේ. ලංකාවේනේ මට එහෙම නිකන් ඇත්තට මං සමහර දිනෙස්සගෙන් අහලා බලන්න දිනෙස්ස ගොඩක් ඔය පොත්පත් එක්ක හැබැයි මට කියන්න එකක් තියෙනවා මේ එක්සයිස් එකක් හැටියට කරනවා නම් පුළුවන් දෙයක් තියෙනවා මම අත්දැකීමෙන් අදටත් කරන එකක් තමිල් ෆ්‍රේස් දෙමළ භාෂාවෙන් ලියවිච්ච මොකක් හරි මේ ඡේදයක් අරගෙන සිංහලට පරිවර්තනය කරන්න ඕක තමයි හොඳම එක්සයිස් එක. දවසකට එකක්. ඒකෙන් කියවීම හුරු වෙනවා. අකුරු හුරු වෙනවා. වාක්‍ය රටා හුරු වෙනවා. සුපිරි. හොඳ වොකැබියුලරි එකක් හැදෙනවා. මම මේ වෙනකොට පරිවර්තන 10 ගණන් කරලා ඇති. මේ පරිවර්තන විතරක් ඈ. හරි. ඒ කියන්නේ මම නිකන් වලට පෙන්නන්නම්කෝ. මේ මං පරිවර්තන කරනවා විතරනේ පරිවර්තන වලින් ඉගෙන ගන්න. හරිද? මේ පරිවර්තන කරමින් ඉගෙන ගන්න. කරමින් ඉගෙන ගන්නවා. එතකොට අදටත් මං
ඒ කියන්නේ මට දැන් මම මේ පෙන්නන්න හදන්නේ මගේ කලෙක්ෂන් එක. දැන් මේ දවස්වල මම නියෝජනය කරන්නේ රාජ්‍ය සේවයනේ. එතකොට මට රාජ්‍ය සේවය ගොඩක් පරිවර්තන කරනවා මම. දැන් ගැසට් නිවේදන එතකොට මේ ප්‍රශ්න පත්‍ර වගේ දේවල්. එතකොට මම පෙන්නන්න හදන්නේ ඒක හොඳ එක. මම කවදාවත් පොතක් පරිහරණය කරලා නැහැ කවුරුත් ලියපු එකක්වත්. ඒ කියන්නේ ඉගෙන ගන්න. ඕන තරම් කන්ටෙන්ට් තියෙනවානේ. දැන් මම මේ පරිවර්තනය මට සෑහෙන වැඩ කරා. මේ ඉතින් මගේ පරිවර්තන වචන මාලාව මේ රාජ්‍ය සේවයට අදාළ එකක් මේක. දැන්ට මම වචන මේක තියන් තියෙනවා වචන සෑහෙන තෝගයක් තියෙනවා. මේ ඒ කියන්නේ හරි අමාරුවෙන් හොයාගත්ත වචන මට ආයෙ හොයන්න බැරි හින්දා මම නෝට් කරගෙන තිනවා මේ තියෙන්නේ. කැටගරියක් දාගෙන තියෙනවා. මූල්‍ය එතකොට මූල්‍ය කියලා කැටගරියක් තියෙනවා. කාර්යාල ක්‍රම. එතකොට මේ බලන්නකෝ. ආදායම් ඇස්තමේන්තු වියදම් ඇස්තමේන්තු පරිපූර්ණක අදටත් මම මේ කරනවා දැන් මේ හරිද ඔය අස්ථානගත වී තිබීම වත්කම් ෂය වීම සාවද්‍ය මුදල් ගෙවීම සමහරට මේවා හොයන්න මම සෑහෙන්න දඟලලා දිනවා මේ වචන මොකද මේ දැන් ඔය ගවර්න්මන්ට් ඩොකියුමන්ට් එකක් පරිවර්තනය කරන හරිම ටර්ම් එක වෙපයි මේ වගේ මේ ලන්සු වටිනාකමෙන් 1%ක් 2ක් අතර මේ මං කියන්නේ අර එක්සයිස් එකක් ආපු නිසා ඇත්තටම පරිවර්තන කරන්න පුළුවන් නම් ඔයාලට මොනවා හරි ලේසිම දේ තමයි දෙමළෙන් කියවලා සිංහලට හරවන එක. මොකද අපිට සිංහල එකක් දෙමළට හරවන්න තරම් ප්‍රමාණවත් දැනුමක් නැහැ නේ. හැබැයි දෙමළ එකක් කියවලා ඒකේ අදහස අරගෙන මං එහෙමයි පටන් ගත්තේ. සිංහලට හරවනවා. හරවන්න අපිට පුළුවන්. තව එකක් මට මේ මේක පටන් ගත්තට පස්සේ වුණ මේ ජෙමිනා එකට ඕන එකක් දැම්මහම ටක් ගාලා හරවලා දෙනවා. ඔව් ඒක පුළුවන් අපිට ටූල් කරගන්න මේ ටූල් එක හැද තියාගන්න වෙරිෆයි කරගන්න අපේ පරිවර්තනේ හරිද කියලා. මේක කරලා බලන්නකො ඒ කියන්නේ ඒක මේ අද්දුටුයි ඒ කියන්නේ මම දැන් කැම්පස් ඉන්න කල්ලාම කරන එක පරිවර්තන මේ හරි ආසාවෙන් කරන්නේ මොකද ඒ අලුත් වචන අහුවෙනවා ඒකේ පරිවර්තන අලුත් වචන එතකොට අලුත් වාක්‍ය රටා ඊට පස්සේ අපිට මේ ඒවා පිහිටනවා අපේ වචන මාලාවේ පිහිටන අය වචන දැන් අර පොතක් දැන් පොත් මට හම්බෙලා නැහැ හැබැයි පොතක වුණත් සීමා සහිත වෙන්න තියෙන අර වගේ දැන් ඔය මොකක් හරි ප්‍රවෘත්තියක් හරි මොහේ අරගෙන ගත්තාම මේ දැන් අකුරුත් දන්නවනේ දිනස අකුරු කියලා දීලා තියෙනවා උත්සාහ කරන්න හරි එහෙනම් අපි හෙට නෙමෙයි කවුද එන්නේ? අනිත් හෙට දිනේශ් සර් අනිත් ක්ලාස් එක හම්බෙමු මම අර මේ මට යෝජනාවක් ආව බන්දුල අංකල් මට කියලා තිබුණා මේ රෙකෝඩින් දානකොට දිනේශ් සර්ගේ ටික වෙනම සහ මගේ ටික වෙනම දිනත් එක දාන්න මම දැන් Google Classroom එකේම දාලා තියෙනවා ඕකේ. ඒක චුට්ටයි ඒතර ඔයාලට ලේසි බලන්න මේ හරි කියන්නේ වෙලාව මදි. දැන් දිනේෂ්ගේ එක හෙට නම් අද බලනවා ආයි මේ දිනේෂ්ගේ අන්තිම එක. තව එකක් මම දකිනවා අපේ ක්ලාස් එකේ ගොඩක් කට්ටිය අඩුයි ඒ YouTube එකේ රෙකෝඩ්ස් බලනවා කියලා මට හිතෙනවා. ඒ හින්දා තමයි හැබැයි මම මේකක් කියන්නේ මේ ඒක සාර්ථක වෙන්නේ නැහැ මේ බැලුවට මම අවංකවමයි කියන්නේ මම අපි රෙකෝඩින් ගැන විශේෂයෙන් අහන අයටත් මම කී මුල් පන්තික රෙකෝඩින් බලාගෙන එන්න එපා කියලා හේතුව මේ ඒක බෝරින් එපා වෙනවා ඉතින් පුළුවන් නම් හොඳයි කරගන්න Tamanට පුළුවන් කියලා හිතනවා නම් හොඳයි මම දන්නේ මට නම් වීඩියෝ බල ඉගෙන ගන්න එක බෝරින් නේද? ටක් ගාලා රිෆ්‍රෙෂ් වෙනවනේ. ඔව් හැබැයි එහෙම එකක් තියෙනවා නේද මේ කියන්නේ මෙතන මේ පන්තියේ ඉන්නකොටද එතන නැත්තම් වීඩියෝ පන්තියේ හෙට පන්තියේ තියෙනවා නම් ඔව් දැන් මම උදේ කැනඩාවේ උදේ හෙට පන්තියේ තියෙනවා නම් රැට මම අරක රිෆ්‍රෙෂ් කරගෙන යනවා. ඒක හරි නේ ඒ දැන් උතුමා පන්තියට ඉන්න ගමන් ඒක වැඩි කරන්නේ මං කියන්නේ පන්තිය මග හැරලා වීඩියෝ විතරක් බලන පිරිසක් ඉන්නවනේ මේක නෑ ඔව් ඒක අපිට ඇෂුරන්ස් එකක් නෑ ඒගොල්ලෝ බලනවද නැද්ද කියලාත් ඒකයි දැන් මේ පන්තියින් දැන් මේ ඉන්න 12 දෙනා හරි 13 දෙනා හරි ගැන අපිට ඇෂුරන්ස් එකක් තියෙනවා ඒගොල්ලෝ අපේ යමක් ගත්තා කියලා දැන් අනිත්
දැන් 40ක් විතර මේ පාර රෙජිස්ටර් වුණානේ පතේ. ඉතුරු 30 දෙනා මේකේ යමක් ගත්තද යමක් ගත්තේ නැද්ද අපිට කිසිම අර මේ ඇසෙස්මන්ට් එකක් කරගන්න බෑ. මම හිතනවා එහෙම මොන හරි දෙයක් ගන්නව ඇති කියලා. මොකද හේතුව කිව් එකත් 100%ක්ම හරි නෑ. ඈ? මොකද මේ ඊයේ කැනඩා ගියේ සෙනසුරාදා මේ වෙලාවල් වෙනස් කර. හා හා ඒක නිසා මේ දිනේෂ්ගේ අන්තිම පන්තියට මම ලොගින් වෙනකොට පන්තිය ඉවරයි. පන්ති ඉවරයි. පන්ති ඊට පස්සේ ඉතින් මම වීඩියෝ එකෙන් බැලුවා ඔව්. ඒකට ඒක හරි ප්‍රයෝජනවත් වීඩියෝ දාන එක. ඔව් හරි වයිට්. ඒක තමයි. දැන් අපේ ක්ලාස් වලට එන්නේ ටිකක් අර මේ අපි ඒක අයින් කරන්නෙත් නැහැ වීඩියෝ. අවුරුදු ගණන් තියෙනවා. ක්ලාස් වලට එන්නේ ගොඩක් වෙලාවට වෘත්තිකයෝම තමයි වෘත්තිකයෝ. එතකොට ළමයි වගේ අයනෝ අඩුයි. ඔය දැන් ඔය වෛද්‍යවරු එහෙම ඉන්නවා. දැන් ඒගොල්ලන්ට කවදාවත් ලේසියකට මේ ජොයින් වෙන්න අමාරුයි මේ ලයිව් ක්ලාස් එකට. එතකොට තව විදේශගත වෙන දොබතුමන්ලා වගේ තව පිරිසක් ඉන්නවා. ඒ නිසා ඉතින් අපි කැමති ලයිව් ක්ලාස් එකකට. හැබැයි අතන මේක ප්‍රායෝගිකව අමාරුයි. දැන් අපි වුණත් මේ වෙලාව හදාගන්නේ හරියම නිකන් කිටි කිටි. මේ මොකද අපි දිනෙස නම් සාමාන්‍යයෙන් වෘත්තිමය වශයෙන් පන්ති කරන කෙනෙක්. දැන් මම එහෙම නෙවෙයි. මම වෙලාව හදාගෙන තමයි මෙතන වාඩි වෙන්නේ. අර ඒක හරි වීඩියෝ රෙකෝඩින් දාන එකේ දැන් අපිටත් ඒක හරි වටිනවා. දැන් අපිත් වෙලාවකට රිෆර් මම දිනෙස් වගේ රිෆර් කරලා එන වෙලාවල් තියෙනවා වීඩියෝ එක. මම මගේ එකම බලලා එන වෙලාවලුත් තියෙනවා. මං ගියේ පාර පන්තියට කරේ මොකද්ද කියලා වගේ. හරි එහෙනම් අද වීඩියෝ එකක් දාන්න. අදට එහෙනම් පන්තිය මම වයින්ඩ් අප් කරන්න. හරි. නල්ලිරව හරි. Nalli Rosa.